32 ගාන තනියම බැලුවද? හදන විදිය. ඈ? හරි. 32 ගාන 32 වෙනව නේද? 32 කොහොමද තිබුණේ? මේ වගේ ට්‍රාන්සිස්ටර් එකක් තිබුණා. මෙහෙම සම්බන්ධ කරලා තිබුණා. එහෙම උඩට සම්බන්ධ කරලා තිබුණා. කොහොම 1 කිලෝ ඕම් කියලා හයි කරලා තිබුණා. මෙතන R සමානයි 0යි කියලා දාලා තියෙනවා. R සමානයි 0යි කියලා. හරිද? $12 වෝල්ට්. ඒක ඇත්තටම මම ඔයාලට දා කියලා දුන්නා මේ මෙහෙම 12 වෝල්ට් කියලා දාලා තිබ්බ එක එම සම්බන්ධ කරලා තිබ්බත් අර එහෙම නැත්තම් සම්බන්ධ කරන්නේ මෙහෙම නෙමෙයි ඔක දෙන්නා. ඔන්න ඔහොමනේ සම්බන්ධ කරන්නේ. එතකොට මේ ඍණාත්‍රයෙන් කියන්නේ මොකද්ද? 0යි වෝල්ටේජ් කියනනේ 0යි වෝල්ටේජ්. ඒක නිසා අපිට මෙහෙම සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අර කිව්වේ භූගත කළ වීම සම්බන්ධ කරන එක. ඔහොම භූගත කළ කියන්නත් පුළුවන්. මෙහෙම එහෙම දක්වන්න ඕනේ. එතකොට මේ ඔක්කොම එකට සම්බන්ධයෙන් තමයි කියන්නේ භූගතයට සම්බන්ධයෙන්. හරිද? එහෙම නැත්නම් මෙහෙම දක්වන්නත් පුළුවන්. ඔය තියෙන විදිහට දක්වන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ. හරිද? ඔන්න ඔය විදිහට දක්වන්නත් පුළුවන්. මේක දක්වලා දෙන්නේ මෙන්න මෙහෙම. නේ? ඔන්න ඔහොමයි දක්වලා දෙන්නේ. 100ක් කරනවා මෙතනින් භූගත කළ ඕනෝ තියෙනවා. හරිද? හරි. බීටාගේ 100ක් කියලා දාන්න දීලා තියෙනවා. මෙතන 10 කිලෝ ඕම් කියලා තිබ්බා. එච්චරයිනේ VBE අගේ දීලා තියෙනවා 0.7ක් කියලා. VBE සමානයි කීයද? 0.7ක් කියලා දෙන්න තිබ්බා. නේ? VCC 10යි පුතේ. හරිද? මෙහෙම නේද ගාන තිබ්බේ? හරි. කොහොමද මේ chat එක දාන්නකො මේ ඔය ගාන තනියෙන් හදපුවම. ඒ කියන්නේ අපේ ඉලෙක්ට්‍රොනික පාඩමෙන් පස්සේ ඔය ගාන තනියෙන් හදපුවම chat එකවල දෙතියක් දාන්න. හරිද? කොහේ හරිද ළමයි? හරි. කොහොමද මේ පළවෙනියට අපිට උත්තර පහින් දීලා තියෙනවා මේ ගණන් ඇත්තටම ඔයාලට හදන්න පුළුවන්. අපි ක්ලාස් එකේ හදපු වගේ ටූටි ගණනක් තියෙන්නේ. IB, IBQ, ICQ සහ VCEQ කියලා දීලා තියෙනවා. එතකොට IBQ හොයන්න පුළුවන් කොහොමද? IB තියෙන පරිපතේ තමයි ඔයා ඉස්සෙල්ලා ගන්න ඕන. IB. හරිද? IB තියෙන පරිපතය. කොහොමද ගන්නෙ? මේ මෙතන ප්‍රත්‍යක්ෂ ධාරාවක් ඉන්පුට් කරනවා කියලා දෙන්න තියෙනවා. මෙතන සරල ධාරාවක් දාලා මේ ඇතුළට යනවා. හරිද? හරි. කොහොමද IB ගන්නෙ? IB ට අදාළව පරිපතයේ තියෙන සූත්‍රය ලියමු. B හරිද? BCC සමානයි කොහොමද? VB ධන VBE හරිනේ? BCC කියන්නේ 12යි, VB කියන්නේ IBRB, IBRB ධන VB කියන්නේ 0.7. එහෙනම් 11.3ක් සමාන වෙනවා පුතේ IB බෙදීම RB කියන්නේ කියලා 10 කිලෝ ඕම් නේද? ඔව්. බෙදීම RB කියන්නේ 10 කිලෝ ඕම්. එහෙනම් IB සමාන වෙනවා IB සමානයි 11.3 10 බෙදුවාම උත්තරයක් AB 1.13 මිලි ඇම්පියර් නේද? අපි එදා ක්ලාස් එකේ හදපු ගණනුත් එක්ක ඇත්තටම මෙච්චර ලොකු ගණනක් නෙමෙයි නේද? ක්ලාස් එකේ ගණන් එක්ක ඇත්තටම මේක ලොකු ගණනක් නෙමෙයි. ඔයාලා බැලුවා. හරිද? හරිද? හරි. බීටා කියලා දීලා තියෙනවනේ පුතේ 100ක් කියලා. බීටා කිය 100යි. එහෙනම්
IC හොයන්න පුළුවන් කොහමද? බීටා IB සමානයි IC කියලා. IC. හරි නේද? හරි. බීටා කියපු දේ 100ක් කියලා ආට ගාන දීලා තියෙනවා 1.13යි. එතකොට ආට උත්තරයක් 1.2යි කියලා 113ක් මිලි ඇම්පියර කියලා. හරිනේ? 113ක් මිලි ඇම්පියර සමානයි මොකද්ද? IC. හරි නේද? හරි IC එක හොඳ. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? VCE. VCE හොයන්න කොහොමද පුතේ? VCC සමානයි පේනව නේද කෝඩ් එක? VCC සමානයි අපිට මෙතන රෙසිස්ටන්ස් එකක් දීලා තියෙනවා මේ R සමානයි 0යි කියලා නේ. පොඩ්ඩක් බලන්නකෝ. R සමානයි 0යි කියලා තියෙන්නේ. හරි. VCC සමානයි VC ධන VCE. කොහොමද කියන්නේ? එහෙනම් VCC කියන්නේ 12යි. VC කියන්නේ ICRC නේ. ධන VCE කියලා තමයි දීලා තියෙන්නේ. හරි 12යි. IC ඇප්ලයි කරොත් මෙතන IC දැම්මොත් කීයක් එවද? 1.113ක් මිලි ඇම්පියර් ගුණ කිරීම R සමානයි 0ක් කියලා කොහොමද දීලා තියෙනවනේ. බලන්න ගන්න. R සමානයි 0යි කියලා දීලා තියෙනවා. නේද? පාස් පේපර් විතර R සමානයි 0යි කියලා. එහෙනම් මෙතෙන්ට IC ට මොන උත්තරේ දැම්මත් වැඩක් නැහැ. RC කියන්නේ 0ක් නිසා මෙතන සම්පූර්ණ උත්තරේ 0යි. එහෙනම් මෙතන ධන VC කියලා එනවා. එහෙනම් VC 12 සමාන වෙනවා කියලාම VCE කියලා. හරිනේ? හරි. එහෙම තියෙන උත්තරයක් තියෙනවා. ඒක තමයි උත්තර 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. Clearද? check කර දාන්න message එක යවම clear නම් press hand කරා. මට ටික වේගෙන් හදාගෙන ගියොත් ඒක මේ දැන් ඔයාලා ඒ ගණන් හදන්න දන්නේ හින්දා. clear නේ? තේරුම් නැත්නම් තියෙන පුදු check කර දාන්න. හරිම ලේසි මේක ඇති දෙයක් නැහැ අතන බලන්න. හරි. ඇති දෙයක් නැහැ අතන බලමු. හරි. 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 ඊට පස්සේ හරි පුතේ ඊට පස්සේ ඔයා මේ බලන්නකෝ දැන් මොකද ඊට පස්සේ තියෙන ඔටෝමොබයිල් ප්‍රශ්න ටික. දැන් මම ඔටෝමොබයිල් ටිකට පොඩ්ඩක් කරන්නේ වලවට කරපු නැති හින්දා
මෙතෙන්දි මට ඔටෝමොබයිල් කියලා දෙන්න විදියක් නැහැ. නමුත් ඔටෝමොබයිල් සෙෂන් එකක් මම වෙනම ගන්න මේ ටික කියලා දෙන්න සම්පූර්ණයෙන්. හරිද? මට දැන් මෙතෙන්දි ඔයාලට කියලා දුන්නා මේක ඔයාලට ඇත්තටම පද්ධතිය තේරුම් කරන්න බෑ. ඒක නිසා ඔයා බලන්නකෝ ඕමම 41 වෙනි ප්‍රශ්නෙට එන්න 41 41ට එන්නකෝ MCQ 41ට එන්න මේ ඔටෝමොබයිල් ප්‍රශ්න ටික ගැන පුතේ කලබල වෙන්න එපා ඒකම කියලා දෙනවා එක සෙක්ෂන් එකක් දාලා සම්පූර්ණයෙන්ම මේ ඒ කියන්නේ ඔය රෝධක පද්ධතිය ඉඳලා පොඩ්ඩක් ඔයාලට කියලා දෙනවා මට දැනට ඔයාලගෙන් අර නෝට් එක තමයි හදව ගන්න ඕනේ ඒකට අදාළ උත්තර ටික මම ඔයාලට තාම දුන්නේ නැහැ හරි 41ට එන්නකෝ හරි 41 හොඳේ 41 බලමු පුතේ ඒ වැඩේට කලින් මේක අහගන්නකෝ හෙට කොයි දවසනේ හෙට මම ඔයාලට ක්ලාස් එකක් දාලා මේ සැලසුම් කරලා තියෙනවා පුතේ උදේ 9 ඉඳන් මේ 9 ඉඳන් ක්ලාස් එකක් කරන සැලසුම් කරලා තියෙනවා මම ගෲප් එකක් කරලා දැම්මනේ මේ ඉලෙක්ට්‍රොනික්ස් වල කාරකාත්මක වර්ධක කියන කොටසට දාලා හරිද ඉලෙක්ට්‍රොනික්ස් වල කාරකාත්මක වර්ධක කියන කොටසට අදාළව කාරකාත්මක වර්ධක කියන්නේ මොකද්ද 2000 ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන කොටසක් අපි ට්‍රාන්සිස්ටර්ස් ඉවර කරන්නේ සුපිරියර ට්‍රාන්සිස්ටර්ස් ගණන් හදන්න පුළුවන් නේ ඒ වගේම තව උපාංගයක් තියෙන පුතේ කාරකාත්මක වර්ධක කියලා. හරිද? එක දවසේ මට කම්ප්ලීට් කරන්න පුළුවන්. හෙට. ඒ කියන්නේ හෙට ඔය කාරකාත්මක කියන සම්පූර්ණ කොටස හෙට දවසේ තුලදී ඉවර කරනවා. පැහැදිලිද? 2025 ඔයාලගේ A level MCQ එක තිබ්බේ MCQ නෙමෙයි රචනා ප්‍රශ්නය තිබ්බේ. වෙලාවක් කියන්න බෑ. මේ හෙට මේක ඉවර කළා තමයි නවත්තන්න. හරිද? ආපහු තව දවසකට තියාගන්න නැහැ සම්පූර්ණ එතනින් වැඩේ ඉවර කරනවා. ඉලෙක්ට්‍රොනික්ස් වල. හොඳ මේ 2025 ඔයාලගේ මේ A level ප්‍රශ්නය තිබ්බ කාරකාත්මක වර්ධක ඇසුනේ. හරිද? කාරකාත්මක වර්ධකයක් සම්බන්ධ කරලා තමයි ආවේ. ඒක නිසා දැන් 2026 නේ ඔයාලට ලොකු සම්භාවිතාවක් තියෙනවා කාරකාත්මක වර්ධක වලින් A level exam එකට ප්‍රශ්නයක් එන්න. තේරුණාද? ඒක නිසා හෙට හරිද? ඒක ඔක්කොම අතර දින යන්න. හරි 2026 ඔය දින යන ලවන්න. හරි. හරිනේ? හෙට මීටින් එකක් ගන්න පුතේ උදේ 9ට අනිවාර්යයෙන් මේකට ජොයින් වෙන්න. හෙට දවස් ඇතුළතදී පාඩම ඉවර කරගමු. පාඩමේ මුල සිට පටන් ගන්නවා සම්පූර්ණයෙන්ම මේ ඊට පස්සේ එන්න පුළුවන් විභාග මට්ටමේ ගණන් දක්වාම හෙටම සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්න ඉවරයක් කළම දාන්න. හරිනේ? කාරකාත්මක වර්ධක කියන කොටස මම දන්නවා. ආට මේ එහෙම වෙන ක්ලාසස් වල ටච් වෙන්නේ නැහැ මට උඩ කරන්නේ නැහැ. නමුත් එක්සෑම් එකට අහන්න ටිකක් අමාරුයි ඒක. හරිද? ටිකක් අමාරුයි ඉලෙක්ට්‍රොනික්ස් වල ටිකක් අමාරු පාර්ට් එකක්. අමාරු නැහැ ඉතින්. හරිද? ට්‍රාන්සිස්ටර් වගේ තමයි. ඒක නිසා හෙට උදේ 9ට සාමාන්‍ය විදිහට පන්තිය තියෙනවා. හරිද? හරිනේ? හරි. කොහොම හරි කරලා මේක ඉවර කරගන්න ඕන. ළමයි ඒක නිසා හොඳයි. හරි. පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ ගානේ. හරිද? තින්ත ආලේපනය කිරීම සඳහා භාවිතා වන විසිකරකයනේ විසිකරකය ඒ කියන්නේ ස්ප්‍රේ ගන් කියලා වරහන් ඇතුලේ තියෙනවා ස්ප්‍රේ ගන් එකක් තියෙන්නේ හරිද දල රූප සටහනක් පහත දැක්වේ තින්තාලේප කිරීම සඳහා භාවිත කරන විසිරකය හොද විසිරකයේ දල රූප සටහනක් පහත දැක්වේ මෙහි A B සහ C ස්ථානවල පීඩනය පිළිවෙලින් PA කමාවක් B සහ PC වේ හරි
මෙහෙමනේ තියෙන්නේ පුතේ ඔය කතන්දරේ. මෙහෙමයි තියෙන්නේ. හොඳ හොඳට බලා ගන්න. මේවට උත්තර ගන්න විදිය. හොඳ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ඔහොම සම්බන්ධ වෙලා ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරිද? මෙතන දාලා තිනවා A කියලා. මෙතන දාලා තිනවා B කියලා. ඔන්න ඔහොම සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මෙතන පොයින්ට් එකේ දාලා තිනවා B කියලා. හරි. මෙන්න මෙතන පොයින්ට් එකේ දාලා තිනවා ඔන්න ඔහොම සම්බන්ධ කරලා ඔන්න ඔහොම සම්බන්ධ කරලා තියෙනවා. නේද? ඔන්න ඔහොම සම්බන්ධ කරලා ඔන්න ඔය ද්‍රවය කියන ටික ඇවිල්ලා තිනවා. මෙතන B කියලා තියෙනවා පුතේ. මෙහෙන් මෙතන පොයින්ට් එකක් කරන් C කියලා දාලා තියෙනවා. හරිද? මෙන්න මෙතන පොයින්ට් එකක් කරන් C කියලා දාලා තියෙනවා. ඊට පස්සේ දාලා තියෙනවා මෙතනින් වාතය ඇතුළු වීම කියලා. වාතය ඇතුළු වීම මෙතනින් දාලා තියෙනවා ඉතලයක් දාලා තීන්ත කියලා. වාතය පිටවීම කියලා දාලා තියෙනවා. හරි. බලමුද ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා. ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා බලමුද? ප්‍රශ්නේ කියලා තියෙනවා මේ වාතයේ අසම්පීඩ්‍ය දුෂ්‍රාවයේ නොවන තරලයක් ලෙස සැලකූ විට පහත දක්වා ඇති සම්බන්ධතා අතුරෙන් PS PB සහ PC P කියන්නේ පුතේ පීඩනය හරිද? හරිද? වඩාත් නිවැරදි සම්බන්ධතාවය කුමක්ද? වඩාත් නිවැරදි සම්බන්ධතාවය කුමක්ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මෙහෙම වෙන්නේ. හරිද? ප්‍රශ්නේ තේරුම් ගමු ඉස්සෙල්ලා. ප්‍රශ්නේ තියෙන්නේ හරිද? ප්‍රශ්නේ පොඩ්ඩක් මම කියන්නද? තේරුම් කරලා දෙන්නද? පුතේ තින්ත විසිරකයක් කියන්නේ අර ප්‍රෙෂර් ගන්න එකක් තියෙනවා. උදාහරණයක් මතක් කරගන්නකො මේ අර මේ වාහන හොදන මැෂින් එක තියෙන්නේ. මොකද කරන්නේ? සාමාන්‍යයෙන් වාහන හොදන මැෂින් එක අර සර්විස් වල දැකලා තියෙන අර හයි ප්‍රෙෂර් එකකින් වතුර ගිහිල්ලා මේ වාහනේ හොදනවා. අන්න ඒ වගේ තින්ත මේ ස්ප්‍රේ ගන්න එකක් තමයි මේ තියෙන්නේ. ස්ප්‍රේ ගන්න එකක් කියන්නේ පුතේ ඒක මැෂින් එකක්. මේ ඒකෙන් මොකද වෙන්නේ? තින්ත මෙහිම මේ ඒ කියන්නේ අර මැෂින් වාහන හොදනවා වගේ තින්ත මොකද වෙන්නේ? බිත්තිය හැරෙන් ඔය හැරෙන් තින්ත වදින මැෂින් එකක් තමයි තියෙන්නේ. හරිද? ඒකේ මේ හරස් කරක් තමයි ඇඳලා තියෙන්නේ. හරිනේ? හරි. එතකොට ඒකේ 1 ලක්ෂයක් දීලා දිනවා අපිට මෙතන A කියලා, තව ලක්ෂයක් දීලා දිනු පුතේ මෙතන B කියලා. හරිද? ඔන්න ඔහොම දීලා තියෙන්නේ මෙතන A කියලා දීලා තියෙන පුතේ මෙතන B කියලා දීලා මෙතන C කියලා දීලා තියෙනවා. හරිද? කොහොම තමයි දීලා තියෙන්නේ. එතකොට පීඩනය කියන එක පීඩනය. PA කියලා අපිට ප්‍රශ්න දීලා තියෙනවා පීඩනය. ඒ කියන්නේ A ලක්ෂයේ පීඩනය. A ලක්ෂයේ පීඩනය PA කියලා ගන්නලු. B ලක්ෂ පීඩනය B ලක්ෂ මෙතනනේ එතන පීඩනය PB කියලා ගන්නලු. හොඳ? C ලක්ෂයේ පීඩනය PC කියලා ගන්න. P කියන්නේ පුතේ පීඩනය. A කියන්නේ A ලක්ෂයේ පීඩනය. P කියන්නේ පීඩනය. කොහෙද B ලක්ෂයේ පීඩනය. P කියන්නේ පීඩනය. කොහෙද C ලක්ෂයේ පීඩනය. හරිනේ? ඕක තමයි කියලා තියෙන්නේ. හරිද? හරි. අපෙන් අහලා තියෙන්නේ පීඩනය වැඩි වෙන පිළිවෙල කොහොමද කියලා. පීඩනය වැඩි වෙන පිළිවෙල කියලා. හරි. අපි ඉස්සෙල්ලා ඒකට යන්න කලින් අපි බලමු මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද පුතේ? මෙතනින් එනවා මොනවද? වාතය. මෙතන වාතය ඇතුල් වීම කියලා ප්‍රශ්නේ දීලා දෙනවානේ. මෙතනින් වාතය ඇතුල් වෙනවා. හරිද? මෙතනින් මෙහෙම වාතය මේ පැත්තට ඇතුල් වෙලා උලන් ඇදලා අරගෙන වාතය ඇතුල් වෙලා මෙන්න මෙතනින් මොකද වෙන්නේ පුතේ? ප්‍රශ්නේ දීලා තිනවා. මෙන්න මේ වාදනයේ තියෙන තින්ත ටික මෙහෙම උඩට එනෝනේ. මෙහෙම උඩට ඇවිල්ලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා මේ තින්ත ටික මෙහෙම උඩට ඇවිල්ලා මෙතනින් වාතය පිට වෙනවා. වාතයත් එක්ක මොනවද පිට වෙන්නේ? ඒතර වාතයට වඩා 100%ක් නිවැරදි වාතය සහ තීන්ත කියලා දෙපළන්නේ තීන්ත. වාතය සහ තීන්ත තමයි පිට වෙන්නේ. එහෙම නේද? ඔව්. එහෙම නේද? ඔව්. මෙතනින් වාතය ඇතුල් වෙනවා. මේ වාතය ටික මෙතනින් එළියට යන්න එපා. ඒ වාතය ටික මෙතනින් එළියට යනවා එක්කම මොකද වෙන්නේ පුතේ? මේ තින්ත ටික වාජනයේ තියෙන තින්ත ටික මෙතනින් ඇතුල් වෙලා මෙහෙම උඩට ඇවිල්ලා වාතය තින්තය තමයි එළියට යන්නේ. ඔය ඇත්ත එහෙම වෙන්නේ බෑ දැන්. තින්ත ස්ප්‍රේ කරන මැෂින් එකකින් තින්ත ගන්න මැෂින් එකකින් එළියට තින්තත් එළියට යන්න බෑනේ. නේද? එහෙම නේද? හරි. ඒ කතාව තේරුණු ළමයිකෝ. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ පැහැදිලි කරා. ඒක තේරිච්ච ළමයිකෝ. ඉක්මන් කරලා දාන්න. මට එතන තේරුණා කියලා නැත්නම් එතන අවුලක් තියෙනවා. තේරුණා.
අනිත් අය හරි හරි හරිනේ හරි මෙතනින් තින්තාව පුතේ මෙතනින් අර ස්ප්‍රේ කරන මැෂින් එකක් නේ ඔය කියන්නේ වතුර එළියට ප්‍රෙෂර් එකකින් යනවා වගේ තින්ත කොහේ මේ තින්ත පිටියේ මේ මැෂින් එකේ මොකද කරන්නේ තින්ත විදිනවා තින්ත විදලා පිටියේ දාක මේ පිටියට තින්ත විදින මැෂින් එකක් හරිද පිටියට හෝ කොහෙට හරි මොකද කරන්නේ මෙතනින් වාතය ඇතුල් වෙනවා වාතය ඇතුල්ලා මේ හරහා යන්න එපා ඒ මේ හරහා යනකොට මේ තින්ත එකට මිශ්‍ර වෙලා තමයි එළියට යන්නේ හරිනේ එතකොට තමයි කොතෙන්ද මෙතනින් තින්ත එළියට යන්නේ මැෂින් එකෙන් එළියට තින්ත යන්නේ පැහැදිලිනේ අපෙන් අහලා තියෙන්නේ මොකද්ද පුතේ පීඩනය වැඩි පිළිවෙල කොහොමද කියලා දැන් පීඩනය වැඩි පිළිවෙල මෙහෙමනේ මේක හරිම ලේසි වට්ටම ලේසි මුකුත් අරමය දැනුමක් ඕනේ නැහැ මේක හදන්න හරිද ඔන්න බලන්න මම උත්තරේ ගන්න විදිහ දැන් පීඩනය මේ පැත්තෙන් එනකොට පුතේ වාතය මැෂින් එක ඇතුළට මේ වාතය ලොකු ප්‍රමාණයක් මැෂින් එක ඇතුළට එනවා. අයියේ මේ පැත්ත ලොකුයිනේ. මේ ලොකුයි. හරිද? වාතය ලොකු ප්‍රමාණයක් මේක ඇතුළට එනවා. ඇවිල්ලා එක සැරේටම මෙතන පොඩි වෙනවනේ පුතේ. එතන ලොකු වතුර පාරක් ඇවිල්ලා ඒක චූටි වතුර පාරකින් යනකොට ඇත්තටම මේක ඇතුළේ පීඩනය වැඩිද අඩුයිද? වැඩි. ඇයි මෙතනින් ලොකු උහුලම් පාරක් වාතය පාරක් ඇතුල් කරනවා. මෙතනින් එක සැරේටම ඒ ඇතුල් වෙන වාතයම මෙතනින් යන්න බෑ. ඒ කියන්නේ ප්‍රමාණය කුඩා නිසා පොඩි ප්‍රමාණය යන්නේ. එහෙනම් මේ කුට්ටිය ඇතුලේ පීඩනය වැඩි. හරිද? ඇයි සම්පීඩනය තියෙන්නේ. සම්පීඩනය වෙලා තමයි මේක ඇතුලේ කොයි වෙලාවෙත් තියෙන්නේ. ඇයි මෙතනින් වාතය ඇතුල් කරනවා. නමුත් මෙතන එළියට යන තැන කුඩයි. එහෙනම් වැඩිම පීඩනයක් තියෙන්නේ කොහෙද? මේක ඇතුලේ වාතය සම්පීඩනය වෙන නිසා වැඩිම පීඩනයක් තියෙන්නේ PA වල. තේරුණාද වැඩිම පීඩනයක් තියෙන PA වල මොකද මෙතනින් එන වාතය එහෙම් පිටින්ම යන්නේ නැහැ පොඩි වෙලා යන්නේ එහෙනම් මෙතනින් කොච්චර වාතය ලොකු ප්‍රමාණයක් ඇතුළු කරාම මෙතනින් පොඩි ප්‍රමාණයක් එළියට යන්නේ මේක ඇතුළේ පීඩනය වැඩි හරිද ඇතුළු කරන ප්‍රමාණයට සාපේක්ෂව පීඩනය වැඩි එළියට යන්නේ කුඩායිනේ එහෙනම් PA වල තමයි පීඩනය වැඩිම හරිනේ හරි PA වල තමයි පීඩනය වැඩිම හරි ඊට පස්සේ පුතේ හරිද හොඳට බලන්න වැඩ නවත්තන්න දැන් මෙතන බලමුකෝ මෙතන තමයි සීලක්ෂය තියෙන්නේ මේ තින්ත භාජනයේ සීලක්ෂය මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ B හරිද මේ තින්ත දෙක හරිද මෙන්න මෙතනයි B තියෙන්නේ දැන් මේ මැෂින් එකේ අරමුණ මොකද්ද මේ මැෂින් එකේ අරමුණ තමයි තින්ත එළියට ප්‍රෙෂර් කරලා යවන එක නේ තින්ත එළියට යවන එක පොතේ මෙතන සීලක්ෂය තමයි මෙතන තියෙන්නේ මෙතනයි B ලක්ෂය තියෙන්නේ හරි B දැන් තින්ත ටික උඩට එන්න ඕනනේ මේක හරහා මේ වටේ හරහා තින්ත ටික උඩට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ එළියට යන්න දෙයක් නැහැනේ. තින්ත ටික මෙහෙම උඩට එන්න ඕන. තින්ත ටික උඩට එන්න නම් මේ තින්ත ටික උඩට එන්න නම් මම කියනවා B ලක්ෂයේ පීඩනය අඩු වෙන්න ඕන. C ලක්ෂයේ පීඩනය වැඩි වෙන්න ඕන. හරිද? එහෙම වුණා නම් මොකද වෙන්නේ? මේ C ලක්ෂයේ තියෙන පීඩනය වැඩි වුණා නම් විතරයි මෙහෙම තින්ත ටික උඩට එන්නේ. අයි මෙතන පීඩනය අඩු වෙන්නේ B වල. B වල පීඩනය අඩුයි. හිතන්න මෙහෙම B වල පීඩනය අඩුයි C වල පීඩනය වැඩි. හිතන්නකො නිකන් B වල පීඩනය අඩුයි C වල පීඩනය වැඩි. පීඩනය වැඩි කොහෙද C වල. අඩුයි මෙතන. එහෙනම් මෙතන C වල පීඩනය වැඩි නිසා මේ තින්ත ටික B වලට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. තේරුණාද? බැරි වෙලාවක්වත් C වල පීඩනය මොකක් වෙනවද? අඩු වෙලා මෙතන වැඩි වුණා නම් මොකද වෙන්නේ? බැරි වෙලාවක්වත් B වල පීඩනය වැඩි C වල පීඩනය අඩුයි. එහෙම වුණා නම් කවදාවත් කොයි වෙලාවකවත් පීඩනය වැඩි තැනින් අඩු තැනට යවද? නෑනේ. මෙතන පීඩනය වැඩි. මෙතන පීඩනය අඩුයි. මෙතන පීඩනය වැඩි. මෙතන පීඩනය අඩුයි. එහෙනම් මේ පල්ලෙහා ඉඳලා තින්ත ටික කවදාවත් උඩට යන්නේ නෑනේ. තේරුණාද? පල්ලෙහා ඉඳලා කවදාවත් තින්ත ටික උඩට යන්නේ නෑනේ. එහෙනම් මේ පහළ ඉඳලා උඩට තින්ත ටික යන්න නම් B වල පීඩනය අඩු වෙන්න ඕන C වල පීඩනය වැඩි වෙන්න ඕන. C වල පීඩනය වැඩි වුණොත් තින්ත ටික උඩට යන්න පුළුවන්. එහෙනම් දෙවණියට වැඩිම මේ පීඩනය තියෙන්නේ කොහෙද ළමයි? PC වල අඩුම පීඩනයක් තියෙන්නේ කොහෙද? PB වල. තේරුණාද මම කියන්න පොඩි උත්තර ගත්ත විදිය? පුතේ. ඒ ආන්සර් එක ගත්ත විදිය තේරුණාද? ඒක චුට්ටක් හිතන්න ඕනේ මෙතෙන්දී. D වල පීඩන නිසා C වල පීඩනය කියන්නේ. මේ දෙකේ පීඩන වෙනස ගැන චුට්ටක් හිතන්න ඕන.
තින්ත ටික උඩට යන්න නම් සීලක්ෂයේ පීඩනය වැඩි වෙන්න ඕන. බීට වඩා. එහෙම වුණොත් තමයි මේ තින්ත ටික උඩට යන්නේ. තේරුණාද? බී වල පීඩනය වැඩි වුණා නම් කවදාවත් සී වල පීඩනය අඩුයිනේ. එහෙනම් කවදාවත් පහළ තින්ත ටික උඩට යනවද නැහැ. ඇයි? බීලක්ෂයේ පීඩනය වැඩි. එයා එන්න පල්ලෙහාට බලය තෙරපගෙන ඉන්නේ. එතකොට සී වලින් උඩට එන්න බෑ තින්ත ටික. සී වල වැඩි වෙලා බී වල අඩු වුණාම මොකද වෙන්නේ? සී වලින් උඩට යන්න පුළුවන් මේ පීඩන බලයක් තියෙනවා. තේරුණාද? එහෙනම් මේක නිසියාකාරව වැඩ කරන්න නම් මොකද වෙන්න ඕන? සීවල පීඩනය වැඩි වෙන්න ඕන ඊලක්ෂ්‍ය පීඩනයට වඩා. තේරුණාද? චට්ටිරදා හරි. හරි. එහෙමයි. සුපිරි. හරි. සර් බීට සයිස් එකක් ගත්තේ මොකද්ද වැරද්ද ෂෙලෝමඩ මෙසේජ් එකක් දාන්න මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ට්‍රාන්සිස්ටර් එකේ බීටා කියන එකද? හරි. හරි නේද? හරි. ඊට පස්සේ ඔයා තෝරගන්න ඔයාට කවදාවත් ටච් වෙලා නැති කොටසක් තියෙනවා. ඒක තමයි 42 වන ප්‍රශ්නේ තෝරගන්න පුතේ 42 හයිඩ්‍රොලික්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ. පුතේ මම මේක දැන් මේ පාඩමම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. හයිඩ්‍රොලික්ස් වල. මොකද මේ යන්ත්‍ර විද්‍යාවේ මේ යාන්ත්‍රික තාක්ෂණ වේදේ මේක ගැන පාස් පේපරුත් අහලා තිබ්බා. ඒක නිසා. 42 වන ප්‍රශ්නෙට යමුද? හරි. හරි. ප්‍රශ්නේ පොඩ්ඩක් කියව ගන්නකෝ. 42 මේ ළමයි ඒ රූපය ටක් ගාලා විනාඩියක් අරගෙන ඔයාගේ කොලේ ඉඳ ගන්න. ඒ පාඩමම කියලා දෙන්න යන්නේ. පාඩමේ කියන්නේ ඒකේ අර මම ඔයාලට නෝට් එකක් දාලා තියෙයි. අතින් අතම නෝට් එකක් මම ලියලා දැම්මනේ කලින්ම බලාගන්න කියලා. ඒකේ පුතේ අර පොම්ප ටිකක් තියෙනවා. පොම්ප වර්ග ටිකක්. ආන් ඒ ටික ඔයා පාඩම් කරගන්න ඕන. ඒ තියරි ටිකක් තියෙන්නේ. තියවල තේරුම් අරගෙන පාඩම් කරන්න පුළුවන්. හරිද? ඒ ටිකයි තව චෝටි දේවල් ටිකක් තිබ්බා. ආන් ඒ ටික ඔයාලට කියවල තේරුම් ගන්න පුළුවන්. ඒ ටික මම ඔයාලට කලින් නෝට් එකක් දුන්නා. ඒ කියන්නේ ගෲප් එකට දැම්ම පොඩ්ඩක් බලන්න කියලා. ඒක බලන්න. ඒකේ තිබුණ පුතේ මෙන්න මේ වගේ හයිඩ්‍රොලික්ස් වල ලොකු කෑල්ලක් ඒක ඔයාලට ටච් වෙලා නැහැ. ටච් වෙලා තියෙනවා. ඒක ඔයාලට මේ තේරුම් ගන්න බෑ. හරිද? ඒක නිසා මම මේ ඒ ටික ඒ පාඩම දැන් උඩ දාලා දෙන්න හදන්නේ. ඒ කොටස. හරිනේ? හරි. ටක් ගාලා 42 වෙනි ප්‍රශ්නේ තියෙන රූප සටහන ඇඳ ගන්නකො. මොකද මේ පාර මේ ඔයා හයිඩ්‍රොලික්ස් වලින් එන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඉක්මන් කරන්න. ප්‍රශ්නය ඇවිල්ලා 42. 42 ප්‍රශ්නය හයිඩ්‍රොලික් සම්බන්ධව. ඔයාලට ටච් වෙලාම නැහැ මේ ප්‍රශ්න. නමුත් මේකෙන් මේ රචනා ප්‍රශ්නය තියෙනවා.
හරි නේද? හරි. ඔන්න ඔය වගේ එකක් තමයි ආයෙ දෙක නැත්තේ. හරිනේ? ටක් ගාලා වැඩි ඉවර කරලා ටක් ගාලා දැන් බලන්න. හරිද? හරි. නම් කරගන්න නම් කරගන්න ළමයි මේක තමයි පිස්ටන් සිලින්ඩරය. පිස්ටනය සිලින්ඩරය කියලා දාගන්නකො. පිස්ටන් සිලින්ඩරය. මෙන්න මේක දාගන්න. නම් කරගන්න. පිස්ටන් සිලින්ඩරය. පිස්ටන් සිලින්ඩරය. මෙතන නේද ඔය P කියලා තියෙන්නේ? P. P. හරිනේ? හරි. ඊට පස්සේ මෙන්න මේක මේ P කියලා තියෙන්නේ පුතේ. ආන් එතෙන් P තලයක් දාලා මේ P කියන මේ කොටුවට ලම් කරගන්න දිශා පාලන කපාටය. දිශා පාලන කපාටය. දිශා පාලන කපාටය. මෙන්න මෙතන තියෙනවා තව උපකරණයක් ඔය සම්බන්ධ කරලා ඔන්න ඔහොම එකක් නේද? ඔහොම තියෙනවනේ. ඔන්න ඔහොම එකක්. මේකට ඊතලයක් දාලා දාන්න සංචායකය. සංචායකය මම මෙතනින් නම ලියන්නම් ඔයාලට අතෙන්ද ඉරක් ගන්න ලියා ගන්න. සංචායකය. සංචායකය. මේකට කියන්නේ හරි ඉරක් ගහලා මෙතනින් ලියා ගන්න සංචායකය. සංචායකය. ඇකියුමිලේටර් කියලා කියන්නේ. රතු පෑනෙන් ලියන පුතේ සංචායකය කියලා ලියපු තැන එතන රතු පෑනෙන් ලියන වරහන් ඇතුලේ පීඩනය පාලනය සඳහා පීඩනය පාලනය කිරීම සඳහා කියද පීඩනය පාලනය කිරීම සඳහා කියලා දාන්නකො. මෙතෙන්ට දාන්න එම් අකුර තියෙන තැනට මෝටරය එම් කියලා කියන්නේ පුතේ මෝටරයක්. මේ දීතලයක් දාලා කැරකෙන පැත්තක් තමයි ඔය දීලා තියෙන්නේ. හොඳ එම් කියන්නේ පුතේ මෝටරය. මෝටරය. මෙතෙන්ට දාන පුතේ තලයක් දාලා ද්‍රාව පොම්පය. මේ තියෙන්නේ ද්‍රාව පොම්පය. ද්‍රාව පොම්පය. මේ තියෙන්නේ ද්‍රාව පොම්පය. ද්‍රාව පොම්පය. ද්‍රාව පොම්පය. ද්‍රාව පොම්පයක් ඉන්න ළමයි පුතේ මේ ඔය ඊතලයේ පාට කරලා තියෙනවා. ද්‍රාව පොම්පය. ද්‍රාව පොම්පය. මෙතෙන්ට දාන්න ද්‍රාව පෙරහණය. ද්‍රාව පෙරහණය. ද්‍රාව පෙරහණය. ද්‍රාව පෙරහණය. පෙරහණය හොඳ ද්‍රාව පෙරහණය.
ද්‍රව පෙරහණය හරිද හරි අන්තිමට දාන්න පුතේ මේ තියෙන්නේ තෙල් දෙන හොඳ මේ තියෙන්නේ තෙල් දෙන මේ තියෙන්නේ තෙල් දෙන තෙල් දෙන තෙල් දෙන මෙතනින් නම් ලියන්නම් තෙල් දෙන එහෙම නැත්නම් ඒකටම කියනවා තෙල් ගැලරිය කියලා කියනවා තෙල් දෙන කිව්වත් හරි තෙල් ගැලරිය කිව්වත් හරි දෙකම එකයි යා ඉක්මනට ලියා ගන්න මම මේ කල්පනා කරේ මේක ඔයාලට කොහොමද කියලා දෙන්නේ අවබෝධ කරගන්න හරි නේද හරි දැන් බලන්නකෝ පොට් එක දිහා හරි දැන් මේ ඇඳලා තියෙන්නේ හරිද මේ ඇඳලා තියෙන්නේ මොකද්ද මේ වගේ ඔයාලට එක්සෑම් එකේදී මේ වගේ පද්ධතියක් දෙනවා හරිද මට ඔයාලට සිලබස් එක ගන්නන්න තියෙන්නේ මේ වගේ පද්ධතියක් හරිද මේ වගේ එකක් ඔයාලට එක්සෑම් එකේදී දෙනවා දැන් මේ වගේ එකක් දැකලා තියෙන ළමයිකෝ මේකෙන් වෙන ක්‍රියාවලිය මේක කොහෙද කියලා දැකලා තියෙන ළමයිකෝ chat එක raise hand කරන්න දැකලා නැත්නම් raise hand කරන්න එපා හරිද ඉගෙනගෙන තියෙන ළමයිකෝ හරි ඔයාලා අහලා තියෙනවද හයිඩ්‍රොලික් සිස්ටම් කියලා ඒ කියන්නේ සිංහල නම කිව්වොත් මේ තරල යන්ත්‍ර කියලා අහලා තියෙනවද තරල යන්ත්‍ර කියලා ඔව් අහලා තියෙනවනේ හරි ඔව් අන්න හරි ඩෝසරේ හරිද ඩෝසරේ හරියටම හරි නියම උදාහරණයක් ගත්තේ හරිද හයිඩ්‍රොලික්ස් අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි මේ ඇදලා තියෙන්නේ ඒ කියන්නේ පුතේ මතක් කරගන්නකෝ දැන් ඔයා කියපු වගේ ඩෝසරේ දැකලා තියෙනවද නේද හැමෝම අර පස් කපන යන්ත්‍රේ ඩෝසරේ අන්නේ ඩෝසරේ කුල්ල තියෙන්නේ කුල්ල ඒ ඩෝසරේ කුල්ල නම් මේ තියෙන්නේ හරිද දැකලා තියෙනවද මෙහෙම වැඩ කරනවා කුල්ල මෙහෙම මේ පැත්තට වැඩ කරනවා පස් කපනවා ආයෙ මෙහෙම කරනවා මෙහෙට ගන්නවා මෙහෙම වැඩ කරනවා මෙහෙම යන උඩට යටට දැකලා තියෙනවද ඒ කුල්ල වැඩ කරනවා ඒකත් එක්ක මේ කුල්ලත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා මේ තියෙන ඩෝසරේ කුල්ල නම් ඔය තියෙන ඩෝසරේ කුල්ල හරිද ඔය ඩෝසරේ කුල්ල නම් ඕකත් එක්කම මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා දැකලා තියෙන මේ අර මෙන්න මෙහෙම බට වගේ නිකන් කළු පාට බට జాතියක් වගේ මොම බට ගොඩක් වගේ දැකලා තියෙනවද කොහොම සම්බන්ධ වෙලා තියෙනවද දැකලා තියෙනවද කොහොමද මේ ඩෝසරේක කුල්ලක් මෙහෙම වැඩ කරනවානේ ඩෝසර් දැකලා තියෙනවනේ එහෙම ඕක එකේ කුල්ලක් මෙහෙම වැඩ කරනවානේ පස් කපනවා ඊට පස්සේ එහා පැත්තට මෙහා පැත්තට හරවන්න පුළුවන් ඒක පුතේ ඇත්තටම වැඩ කරන්නේ මෙන්න මේ කියන තරල යන්ත්‍ර සම්බන්ධ පද්ධතියකින් තමයි ඒක වැඩ කරන්නේ උදාහරණයක් හයිඩ්‍රොලික් පද්ධතියක් සම්බන්ධයෙන් හයිඩ්‍රොලික් පද්ධතියකින් තමයි ඒක වැඩ කරන්නේ හරිද තේරුණාද හයිඩ්‍රොලික් පද්ධතියක
මේකේ චූටි රූපයක් ඔයාලට පෙන්වන්නද? නැත්නම් මේ වැඩේ ක්‍රියේට උඩුවට යන්නේ. හයිඩ්‍රොලික්ස් සම්බන්ධයෙන්. හයිඩ්‍රොලික්. හරි මේ ළමයි ඔයාලට පේනව නේද? හරි. මම ස්ක්‍රීන් ෂෙයා එකක් දෙනවා. හැමෝම මට chat එකට කවුරු හරි message එකක් දාන්න. ඊට පස්සේ පේනවද කියලා එක මොනම ස්ක්‍රීන් ෂෙයා එකක් දුන්නා. බලන්න පේනවද කියලා chat එකට කවුරු හරි දාන්න. පේනවද? රූපයක් පේනවද? මම තාම වීඩියෝ එක ප්ලේ කරේ නැහැ. කෙනෙකු දානවද chat එකට message එකක්? පේනවද කියලා? තේරුණාද? මම මේ කියන හදපු දේ මම හිතන්නේ නැත්නම් පැහැදිලි කියලා. හරිනේ? හරි. ඔය YouTube එකේ තියෙන ලස්සන වීඩියෝස්. මට පුළුවන් බලන්න.
හරිද? හරි. ඔන්න ඔය පද්ධතියක් තමයි පුතේ අපි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. හරිද? ඔය පද්ධතියක් තමයි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. මම කොටස් නම් කරන්නද? එතකොට ඔයාලට අවක තේරෙයි. මේ තියෙන්නේ පුතේ අර තරලය එකතු කරන තැන. ඒ කියන්නේ ඔයිල්. මේ කියන්නේ තෙල් දෙන කියන්නේ පුතේ අර මේ දැන් මේ පද්ධතිය වැඩ කරන්න මේ පද්ධතිය අර අපි දැක්කනේ අර බට වලින් ඇතුලේ ගිහිල්ලා මේ හරිද? පද්ධතිය අර වැඩ කරන්න මේ තරලයෙන්නේ වැඩ කරන්නේ. තරලයෙන්නේ එතකොට ඒ තරලය ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ මෙතන තෙල් දෙන කියන එකේ. තමයි ඒ තරලය ගබඩා කරලා තියෙන්නේ. හරිද? මෙතනත් එහෙමයි. හොඳ? මෙතනත් එහෙමයි. ඔයා හිතන්නකෝ මෙන්න මේ අර අපි බලපු ඩෝසර් පුල්ල සම්බන්ධ කරලා තිබ්බේ මෙතෙන්ට කියලා. ඔන්න ඔහොම මෙතෙන්ට කියලා සම්බන්ධ කරලා තිබ්බේ ඩෝසර් පුල්ල. හරිද? මේ තියෙන්නේ පුතේ පිස්ටන් එක. මේ තියෙන්නේ පිස්ටන් එක. හරිද? හරි. දැන් මෙහෙමයි වෙන්නේ. හරිද? මෙහෙමයි වෙන්නේ. ඔයා නිකන් හිතන්නකෝ මෙහෙමයි. හරිද? දැන් මෙතන තියෙනවා මොකද්ද අර තියපු තරලය. මොනවද? ඔයිල් ටික කියලා හිතන්නකෝ. මෙතන තියෙනවා පෙරහණය. හරිද? පෙරහණය. කියන්නේ ඒ ඔයිල් ටික පෙරහන් කරන්නේ මෙතනින්. හොඳට බලා ගන්නකෝ. මේ පද්ධතිය වැඩ කරන විදිය මේ තියෙන්නේ කබඩා කරන ඔයිල් ටිකක්. හරිද? මේ තමයි පෙරහණය. මොකද වෙන්නේ මේ තෙල් ටික මෙතනින් පෙරහන් කරලා මේ තියෙන පුතේ මෝටරය. හරිද? මෝටරය මේ තියෙන්නේ. මෝටරේ කැරගෙන පැත්තක් අපිට දීලා තියෙනවනේ. කොහෙද කැරකෙන්නේ? උඩට තමයි කැරකෙන්නේ. මෙහෙම උඩට කැරකෙනවා. හරිද? මෙහෙම උඩට කැරකෙනවා. මෙන්න මේ ඔයිල් ටික පුතේ මෙන්න මේ විදිහට උඩට ගිහිල්ලා හරිද? මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් මෙහෙම සම්බන්ධ කරලා තිබ්බයි කියන්නේ කොන්නෝම. ඔන්නෝම සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම මොකද කරන්නේ? මෙතනින් ඔයිල් ටික එනවා මේ විදිහට මෙහෙම උඩට එනවා. දැන් මෙතන තියෙන්නේ. හරිද? කොහොමද උඩට එන්නේ? මේ මෝටරේ කැරකෙන නිසා. මෝටරේ උඩට තියන නිසා තමයි මේදී උඩට එන්නේ. මේ ටික උඩට ඇවිල්ලා මෙහෙම මේ බටේ දිගේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ගියා කියනකො මෙහෙම ගිහිල්ලා මෙන්න මේක ඇතුළේ ඔයිල් ටික පිරෙනවා. මෙන්න මෙහෙම. ඔන්නෝම පිරෙනවා. තව දුරටත් දිගටම පිරුණා මොකද වෙන්නේ? තව දුරටත් එන්න දිගටම මේක ඇතුළේ ඔයිල් පිරුණා මොකද වෙන්නේ? මෙන්න මේ පිස්ටන් එක මෙතන ඉඳන් මේ පැත්තට ගමන් කරනවා. මෙහෙම. හරිද? ඔන්නෝම ගමන් කරනවා. හරිනේ? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කුල්ල මොකද්ද? අපි මේක ඇත්තටම දුරට යනවා. අපි යනවා. නිකන් කියමු දැන්ට මෙහෙම නැවෙන්නේ. ඔන්නෝම නැවෙනවා කියලා හිතාගන්න. තේරුණාද? 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 ඔන්න වගේ දෙයක් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මේ ඩෝසරේ කුල්ල නම් ඔන්න ඔහොම නැවුණා. මොකක්ද උනේ පුතේ? මෙතනින් පටන් ගත්තා. මෙතන තමයි තෙල් කපඩා කරලා තියෙන්නේ. මෙතන තෙල් පෙරහණය තියෙන්නේ. හරිද? මෙතන එන තෙල් ටික මෙහෙම උඩට යනවා. කොහොමද එන්නේ? අයි මෝටරේ දිශාවක් දීලා තියෙනවා. මේ තියෙන ද්‍රව පොම්පය. පොම්පයෙන් උඩට යවන්නේ මේ ඊතලෙන් උඩට තියෙන්නේ. හොඳ. ඊතලේ උඩට තියෙන්නේ. මෝටරේ කැරකුම් දිශාවත් උඩට. එහෙනම් මේ තෙල් ටික මෙහෙම පද්ධතිය තුලට යවනවා. මෙහෙම යනවා. පද්ධතිය මෙහෙම යනවා. හරිද? මෙහෙම උඩට යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? මෙන්න මෙතනිනුත් මෙහෙම මේ හරහා යනවා කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ අර ඔයිල් යන මාර්ගය මේ තියෙන්නේ. හොඳ. මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන පිරෙනවා පුතේ. මේ පිස්ටන් එකේ පිරෙනවා. පිරෙනකොට මොකද වෙන්නේ? ආන්න මෙතන තිබු පිස්ටන් එක තල්ලු වෙනවා මෙහෙට. මේ පිස්ටන් එක මෙහෙන් තල්ලු වෙනවා කියන්නේ අර ඩෝසරේ කුල්ල මෙහෙම නැවෙනවා. ආන්න මේ වගේ සිස්ටම් එකක් තමයි ඔය තියෙන්නේ. මට කියන්නකෝ ඒ චුට්ට තේරුණාද කියලා. මේක හරි ලොකු පාඩමක්. හරිද? මම මේ වේගෙන් කොට දාන්නේ. තරල යන්ත්‍ර කියලා එහෙම ලොකු පාඩමක් තියෙන්නේ. මම උපරිම ශ්‍රමතාවයෙන් තමයි වාට ගණනල මේක මේ කොට දාන්න හදන විභාග ප්‍රශ්නයක් ඇසුරේ. එතෙන්ට තේරුණාද කියන්නකෝ හැමෝම කියන්නේ. හැමෝදා චැට් මෙසේජ් එක. හරි. අනිත් අය දානවා. හරි. හරිනේ? හරි. හරි. මේ දැන් මෙහෙමයි කතන්දරේ. හරිද? ඔයා බලන්නකෝ මේ දැන් අපි බලමුකෝ මේක මේ දැන් එක්සෑම් එකේදී මේ වගේ ප්‍රශ්නයක් කොට දාගන්න විදිය. එක්සෑම් එකේදී මෙන්න මේමයි වැඩේ කොට දාගන්නේ. හරිද? එක්සෑම් එකේදී බලන්න පළවෙනි ආන්සර් එක බලන්නකෝ පුතේ. පළවෙනි ආන්සර් එක උත්තරාංක එක බලන්නකෝ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. පාර දීලා මොකද්ද කියලා දන්නේ නැහැ. මේක හරිම ලේසි. හරිද? හරිම ලේසි. පළවෙනි පාරම පොත් මේක අහුනොත් මේක කරන විදිය වැඩේ ගොඩම තමයි. හරිද? හරිම ලේසි. පළවෙනි ආන්සර් එක බලනකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙන්න එහෙම උඩට ඊතලයක් මෙහෙම යටට ඊතලයක්. හරිද? ඔන්න ඔහොම තියෙනවා.
හරිනේ? හරි. ඔන්න ඔහමද තියෙන්නේ. පළවෙනි ආන්සර් එකනේ නේද? හරි. පුතේ මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ කොටු තුනක් වාට පේනවද? කොටු තුනක් වෙන් වෙලා තියෙන මෙන්න මේ කොටු තුනක්. කොටු තුනක්. මෙන්න 1යි 2යි 3යි. හරිද? කොටු තුනක් තියෙනවා. මෙන්න එක කොටුවක් තියෙනවා මෙතන. තව කොටුවක් තියෙනවා මෙතන. තව කොටුවක් තියෙනවා මෙතන. හරිනේ? එක කොටුවක් දෙවෙනි කොටුව මේ තියෙන දෙවෙනි කොටුව මේ තියෙන තුන්වෙනි කොටුව. අන්නේ කොටුවකට ළමයි අපි කියනවා අවස්ථා කියලා. අවස්ථා. මොකක්ද උනේ? මේ වගේ කොටුවකට අපි කියනවා මොකද්ද අවස්ථා? අවස්ථා. 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 දැන් මේකේ නම් අවස්ථා කීයක් තියෙද? කීයක් තියෙද? අවස්ථා තුනක් තියෙනවා. හරිනේ? කොටු තුනක් තියෙනවා. ඒ කියන්නේ අවස්ථා තුනක් තියෙනවා. හරිද? පැහැදිලිද? පැහැදිලිද? හරි. පැහැදිලි. නේද? පැහැදිලි. හරි. දැන් පැහැදිලිද? තේරුණානේ? හරි. පුතේ දැනට චුට්ටක් මේක මේ විනාඩියට විතරක් මෙහෙම මතක තියාගන්න. දැන් මෙතෙන්ට ගියපු ගමන් අපේ වැඩේ තේරෙනවා. හරිද? ඔයා හිතන්නකෝ මේ ඊතලයක් තියෙන දාලා. මේ මෙතන ඊතලයක් තියෙන මේ පැත්තට. මෙතන ඊතලයක් තියෙන පල්ලෙහාට. හරිද? ඊතලේ පටන් ගන්න තැනක් තියෙන්නේ. හරිද? මේ ඊතලේ පටන් ගන්න තැනක් තියෙන මේ මෙතන. මෙන්න මෙතන මෙතන මේ ඊතලේ පටන් ගන්න තැනකෝ මෙතනනේ. මෙන්න මෙතන එක කියලා දාගන්නකෝ. මේ ඊතලේ ඉවර වෙන තැන 2. මේ ඊතලේ හරිද? මෙන්න මෙතන ඊතලේ ඒ කියන්නේ ඊතලේ පල්ලෙහාටනේ තියෙන්නේ. මේ ඊතලේ පල්ලෙහාටනේ. එහෙනම් ඊතලේ පටන් ගන්න තැන 3 කියලා දාන්න. මෙතන 3. මේ ඊතලේ ඉවර වෙන තැන මෙතන 4 කියලා දාන්නකෝ. හරි. ඒ වගේ මෙතනක් දාන්නකෝ. මේ ඊතලේ පටන් ගන්න තැන 1. මේ ඊතලේ ඉවර වෙන තැන 2. මේ ඊතලේ පටන් ගන්න තැන 3. මේ ඊතලේ ඉවර වෙන තැන 4. හරිනේ? හරි. මෙන්න මෙතන දාගන්න 1 කියලා දාන්නකො. මෙන්න මෙතන ඊතලයක් නැහැ. මෙන්න මෙතන දාන්න 1 කියලා. මෙතන දාන්න 2 කියලා. මෙතන දාන්න 3 කියලා. මෙතන දාන්න 4 කියලා. හරිද? ඔකයා දාගන්නකො. මෙතන දාගන්නකො. හරිද? මොකද්ද කරේ? අවස්ථා 3යි. අවස්ථා 3යි. අවස්ථා 3යි. හරිනේ? මේ වගේ දැන් අපි 1 2 3 4 කියලා දාගත්තේ. දැන් එක කොටුවක් ගන්නකො. මෙන්න එක කොටුවක් ගත්තා. පළවෙනි කොටුව. හරිද? පළවෙනි කොටුව ගත්තා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔන්න ඊතලයක් කොහොම ඊතලයක් මෙහෙම. මෙතන ඊතලේ පටන් ගත්ත තැන 2 දාන්නේකො. මෙතෙන්ද 2 3 4. හරිනේ? එහෙනම් පුතේ අවස්ථා 3යි. එක අවස්ථාවක් ඇතුලේ අපි කියන මේ නම්බර් දාගත්තේකට කවුළු කියලා. කවුළු 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 තේරෙනවා. තව විනාඩියකින් තේරෙනවා මොකද්ද මේ කවුළු කියන්නේ කියලා. හරිද? දැනට ඔයා මේක දාගන්නකො මම කියනවට. මොකද්ද? පළවෙනි උත්තරේ ගත්තා. ඒක ඇතුලේ මෙහෙම එකක් තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මම කිව්වා එක කොටුවකට අපි කියන අවස්ථා එකක් කියලා. හරි. මේ තියෙන එකක් කොටුවක්, දෙක කොටුවක්, තුන කොටුවක්. එහෙනම් අවස්ථා තුනයි. අවස්ථා තුනයි. එක අවස්ථාවක, ඒ කියන්නේ එක කොටුවක මම කිව්වා මේ වගේ ඊතලයක් පටන් ගන්න තැන ඉවර වෙන තැන. පටන් ගන්න තැන ඉවර වෙන තැන. එහෙම දාගන්න කියලා. එතකොට 1 2 3 4 කියලා දාගන්න කිව්වා. එහෙනම් මේවට අපි කියනවා ඇකුවා ඒ නම්බර් දාගත්ත ඒවට කවුළු කියලා. මේකේ කවුළු කීයක් තියෙද ළමයි එහෙනම් 4යි. කවුළුත් 4යි. ඒ ඩිංග තේරුණාද? හරි. පුතේ මේ වගේ එකකට අපි කියනවා කවුළු 4යි අවස්ථා 3යි. එහෙනම් මේ වගේ පද්ධතියකට අපි කියනවා මොකද්ද? මෙන්න මෙහෙම. 3 4 හරිද? 3න් 4 දිශා පාලන කපාට. දිශා පාලන කපාට. හරිද? 3න් 4 දිශා පාලන කපාට. කොහොමද එහෙම කිව්වේ? අවස්ථා ගණන 3යි. අවස්ථා ගණන 3යි. එක අවස්ථාවක තියෙන කවුළු ගණන 4යි. 1 2 3යි 4යි. අන්න එහෙනම් අපි කියනවා 3 4 වර්ගයේ දිශා පාලන කපාටය. 4 3 හරි ඔයාලට මේ කියන්නේ.
මේක පටලැවෙන්නේ නැති විදිහකට මතක තියාගන්න. කියන්නේ ඇත්තටම බෙදීමක් වගේ එකක් තියෙන මේ. 4 ඔහම 3. හරිද? එහෙම දාන්නේ නැහැ අපි. ඒක නිසා අපි දාන්නේ මේ 4 ඇලයිරක් 3. ඔන්න ඔහම වගේ දිශා පාලන කපාටයක් කියලා තමයි දාන්නේ. හරිනේ? දිශා පාලන කපාටය. එතකොට මේකේ එක එක වර්ග තියෙනවා. 5 2 එහෙම තියෙනවා. එතකොට ඔයා එහෙම දැක්ක ගමන් දැන් අඳුර ගන්න ඕන කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ 4 තියෙන්නේ කවුළු ගණන. දැන් මෙතන 3යි කියලා තියෙන්නේ අවස්ථා ගණන. අවස්ථා. හරිද? අවස්ථා. දැන් මෙතන තියෙන්නේ එක අවස්ථාවක තියෙන කවුළු ගණන. එක අවස්ථාවක කවුළු ගණන. කවුළු ගණන. එක අවස්ථාවක කවුළු ගණන. හරිනේ? මොකක්ද කියලා හිතන්න එපා. මේක ලියා ගන්නකො. තව සුළු මොහොතකින් මේක තේරෙනවා. මට කියන්නේ දිශා පාලන කපාට වෙන් කරගන්න හැටි තේරුණාද කියලා? දිශා පාලන කපාටේ ඒක ඒ කියන්නේ ලොකු අදහසක් එන්න ඕනේ නැහැ දැනට. චූට්ටක් අදහසක් තිබ්බද? ඒ කියන්නේ කොහොමද මේක වෙන් කරගන්නේ කියලා. තව සුළු මොහොතකින් මේක තේරෙනවා. තමයි ලියාගත්තද? ලියාගත්තද? කොයි chat එකට දාන්න ඕනේ කියලා. චූටි අදහසක් විතරයි වල තියෙන්න ඕනේ මේක ගැන. හරිද? හරි. මෙහෙමයි කතාව. හොඳයි? දැන් බලන්නකෝ. දැන් බලන්නකෝ. සියලු වැඩ නවත්තන්න. දැන් බලන්න. මෙතනින් මේ වැඩේ කොට දාගත්තොත් මෙතනින් මේ වැඩේ කොට දාගත්තොත් මොකද වෙන්නේ? මේ හයිඩ්‍රොලික් සිස්ටම් නැතිව වෙනවා. හරිනේ? මේ හයිඩ්‍රොලික් සිස්ටම් එක නැති. එක්සෑම් එකේ වැඩේ කොට දාගන්න පුළුවන්. හරිනේ? හරි. ඔන්න බලාගන්න වැඩේ. පළවෙනි උත්තරය ගන්නකො පළවෙනි උත්තරේ තිබ්බේ මොකද්ද? මෙන්න මේක තමයි තිබ්බේ. හරිද? ඔන්න හොඳයි තිබ්බේ. හරිනේ? පළවෙනි උත්තරේ පළවෙනි අවස්ථාව පළවෙනි උත්තරේ පළවෙනි අවස්ථාව මම ඒක බෝඩ් එකේ ඇඳලා තියෙනවා. පොතේ 42 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්නකෝ. 42 වෙනි ප්‍රශ්නේ දී ඇති ද්‍රාව පරිපත සටහන සලකන්න. දී ඇති ද්‍රාව පරිපත සටහන සලකන්න. එහි P ලෙස සඳහන් කර ඇති කොටුවේ P කියලා තියෙන්නේ මෙතන. P මෙන්න මෙතන කොටුවේ වඩා ගැළපෙන කපාටේ සංකේතය කුමක්ද? වඩා ගැළපෙන කපාටේ සංකේතය කුමක්ද කියලා අහලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ගැළපෙන වඩා ගැළපෙන කපාටේ සංකේතය. හරිද? හරි. හරි. ඔන්න බලන්න. ඔන්න බලන්න වැඩේ. වැඩ නවත්තන්න. මෙන්න මෙතන P තියෙන්නේ. හොඳයි. වැඩ නවත්තන්න බලන්න. හරිනේ? හරි. පළවෙනි උත්තරේ තමයි මේ තියෙන්නේ. පළවෙනි ආන්සර් එක. පළවෙනි ආන්සර් එකේ පළවෙනි අවස්ථාව තියෙන්නේ මේ තියෙන පළවෙනි අවස්ථාව. මේ පළවෙනි අවස්ථාව. හරිනේ? පළවෙනි අවස්ථාව ගෙනල්ලා මේ තියෙන එක. මේ පළවෙනි අවස්ථාව. ඒක ගෙනල්ලා දාන්නකො මේ කොටුවට. මෙන්න මේ කොටුවට. මෙන්න මේ කොටුවට. කොහොමද දාන්නේ? හොඳට බලා ගන්න මෙහෙමයි දාන්නේ. ඊ තලයක් තියෙන්නේ මෙතනින් මෙහෙම උඩට. උතේ මෙතනින් එන තෙල් ටික එන්නේ මෙතනින් මෙතන තමයි තෙල් ටික එන්නේ. අන්න එතනින් උඩට ඊ තලයක් තියෙන්නේ. ආන් ඒ කියන්නේ මේ ඊ තලයක් කියන්නේ මෙන්න මේවයි පුතේ. මෙතන තෙල් බටේ. මෙන්න මෙතන තෙල් බටේට මෙන්න මෙහෙම ඊ තලේ. ඔන්න තෙල් යන්න පුළුවන්. හරිද? මේ තියෙන ඊ තලේ උඩ නිසා අන්න ඒකද මෙතන.
ඊළඟ ඊතලේ පල්ලෙහාටනේ මෙහෙමනේ. එහෙනම් මෙන්න මෙතන තෙල් ටික ඕන්න ඔහොම. මෙන්න 1 මෙන්න 2 මෙන්න 3 මෙන්න 4. දැන් මේ කොටුව ඇතුලේ දැන් මෙහෙම තිබ්බේ. ඔන්න ඔහොමනේ තිබ්බේ. ඒ කොටුව ඇතුලේ මෙහෙම අපිට අඳින්න බෑ. හොඳේ. එහෙම අඳින්න බෑ. ඊතල දෙක. ඒ ඊතල දෙක සම්බන්ධ කරන්න ඕන පුතේ. මෙහෙම අඳින්න බෑ. ඒ ඊතල දෙක සම්බන්ධ කරන්න ඕන මේ නෝ අර ග්‍රාව මේව දෙකට. පද්ධතිය අර නල මාර්ග දෙකට ඔන්නම සම්බන්ධ කරන්න ඕන. හරිද? 1 2 මෙන්න එක පළවෙනි ඊතලේ මෙතෙන් මේ පැත්තෙන් ආව නලයක් තියෙනනේ. මේ පැත්තෙන් ඔයිල් ටික මෙහෙම එන නලේ. ඒක මෙන්න මෙතනින් ඉවරයි. අන් ඒ දෙක සම්බන්ධ කරා 1 2 කියලා මෙන්න මෙහිම. පැහැදිලිද? මෙන්න මේ නලයට. 3 4 කියලා මේ නලයට සම්බන්ධ කරා. පළවෙනි අවස්ථාවට අදාළව. පැහැදිලිද? තේරුණාද? දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් බලමු කොහොමද මේ වැඩ කරන්නේ කියලා. පුතේ මෙතනින් ඔයිල් ටික මෙහෙම එනවා. උඩට යනවා. හරි. මෙහෙම ගිහිල්ලා හරිද? මේ පැත්තට මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ උඩට යනවා. යන්න පුළුවන් මෙහෙම. මේ විදිහට ගිහිල්ලා මේ පැත්තේ දැන් මෙතනක් තියෙන පුතේ ඔයිල්. හොඳයි. මෙතනත් ඔයිල් තියෙන්නේ. හරිනේ? මේ පැත්තෙන් ඔයිල් ටික වැඩි වෙන්න මොකද වෙන්නේ? පිස්ටන් එක මෙහෙම තියෙන පිස්ටන් එක මෙහෙම යනවා. මේ පැත්තේ ඔයිල් ටික වැඩි වෙන්න මෙහෙම තියෙන පිස්ටන් එක මෙහෙට යනවා. මේ පැත්තෙන් මෙහෙම එනෝනේ. ඇවිල්ලා මේ පැත්තෙන් ඔයිල් යනවා. මෙහෙම ඇවිල්ලා පිරෙනවා. මෙහෙම පිරෙනකොට මේ පැත්තේ මෙතන තියෙන පිස්ටන් එක මෙහෙට යනවා. මේක ඇතුලේදී ඔයිල් ටික මොකද වෙන්නේ පුතේ? මෙන්න මෙහෙම ඇවිල්ලා මේ පැත්තේ තියෙන ඔයිල් ටික ඒ ටික මොකද වෙන්නේ? ආන් මේ නලයේ දිගේ මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් සම්පූර්ණ වෙනවා. පද්ධතිය සම්පූර්ණ වෙනවා. පැහැදිලිද වැඩේ? ආයෙ කියලා දෙන්නද? ඔය කතන්දරේ තේරුණාද? ඉක්මනට දාන්න chat එකට පුතේ තේරුණාද? ආයෙ කියලා දෙන්නද? මේ කැලේ තේරුණා නම් ගොඩ. ඒකයි. ආපහු කියලා දෙන්නද? හරි. මොකද්ද මම කරේ? හරිද? මොකද්ද මම කරේ? මෙන්න මේ තියෙන අවස්ථාව මෙන්න මේකට දැම්මා. කොහොමද දැන් මේ ඊතලේ පල්ලෙහාට තියෙන්නේ. හරිද? මෙතන පළවෙනි උත්තරේ පළවෙනි අවස්ථාවනේ. ඒක ඉඳලා මෙතන දැම්මා. මෙන්න ඊතලේ උඩට කොහොමද? මෙතන මාර්ගෙටයි මෙතන නලයටයි තමයි සම්බන්ධ කරන්න ඕන. එහෙම තමයි සම්බන්ධ කරන්නේ. එහෙම නැතුව සම්බන්ධ මේ ඊතලේ දාන්නේ නැහැ. හරිද? මේ ඊතලේ කියන්නේ පුතේ මේ පල්ලෙහෙන් එන ඔයිල් ටික මෙන්න මෙහෙම මේ බට්ට දෙක අතරට සම්බන්ධ කරනවා. ඒක තමයි මේ පැත්තට සම්බන්ධ කරන එක තමයි මේ ඊතලෙන් කියන්නේ. හරිද? මේ උඩ පැත්තට යන්න පුළුවන් විදිහට සම්බන්ධ කරනවා කියලා තමයි මේ ඊතලෙන් කියන්නේ. හරිද? මේ විදිහට සම්බන්ධ කරා. පල්ලෙහාට යන එක මේ විදිහට සම්බන්ධ කරා. හරිද? හරි. දැන් බලමුකෝ මේක ඇතුළේ වෙන සිද්ධිය කොහොමද ඇතුළේ වෙන්නේ කියලා. මේක ඇතුළේ වෙන්නේ මෙහෙම. මෙතනින් ඔයිල් ටික එනවා. මෙහෙම ඔයිල් ටික එනවා මෙහෙම එනවා මෙතෙන්ට මේ නලයට ආවා. උඩට යන්න පුළුවන්ද? පුළුවන්. ඇයි මේ ඊතලේ දාලා තියෙන උඩට යන්න පුළුවන් කියලා මේ බටෙන් මෙහෙට යන්න පුළුවන් කියලා තමයි මේ ඊතලේ දාලා තියෙන්නේ. එහෙනම් මෙහෙට යන්න පුළුවන්. ගිහිල්ලා මෙතනින් මේ පැත්තෙන් ඇතුළට මෙහෙම යනවා. හරිද? මේ තියෙන්නේ ඔය මේ උඩ ඇඳලා තියෙන පිස්ටන් එක. ඔය උඩ ඇඳලා තියෙන පිස්ටන් එකේ පුතේ මෙහෙමනේ තියෙන්නේ. ඕක ඇතුලේ මේ පැත්තේ තියෙන ඔයිල් ඒ කියන්නේ ද්‍රවය මේ ද්‍රවය මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. ඔන්න ඔක. දෙපැත්තෙම ද්‍රවය තියෙනවා. මේ පැත්තේ ද්‍රවය තියෙනවා. හරිද? මේ පැත්තේ ද්‍රවය තියෙනවා. මේ පැත්තේ ද්‍රවය තියෙනවා. හරිද? හරි. දැන් මෙතනින් එහෙම ඔයිල් ටික ගිහිල්ලා ද්‍රවය ගිහිල්ලා මෙතනින් ද්‍රවය ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ද්‍රවය මෙතෙන්ටනේ ඇතුල් වෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. හරිද? මෙන්න මෙතෙන්ට ඇතුල් වෙනවා. ඔන්නම ඇතුල් වෙනවා. මේ බටෙන්. එන්න මොකද වෙන්නේ? ද්‍රවය ඇතුල් වෙනෝනේ. එන්න ද්‍රවය ඇතුල් වෙනවා. මේ පැත්තෙන් මෝටරෙන් දිගටම දෙනවා. මේ පැත්තේ ද්‍රවය වැඩි වෙනෝනේ. එන්න ද්‍රවය වැඩි වෙනවා. එහෙනම් මේ පැත්තේ ද්‍රවය වැඩි වෙනවා නම් මේ තියෙන පිස්ටන් එක මේ පැත්තට යනවා. මෙහෙම. හරිද? දැන් තියෙන පිස්ටන් එක මෙතන නෙමෙයි. දැන් තියෙන පිස්ටන් එක මෙතන. මෙන්න මෙතන. ඔන්න ඔහොම තමයි මේ පැත්තට ගියපු නිසා. හරිද? එතකොට අර මේ පැත්තේ තිබ්බ ඔයිල් ටිකෝ අයි මෙතන තිබ්බ ඔයිල් ටික. එතන තිබ්බ ඔයිල් ටික. ඒ ටික මොකද වෙන්නේ? මෙන්න මේ මාර්ගයෙන් මෙන්න මෙහෙම දිගට පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් මෙහෙම පල්ලෙහාට යන්න පුළුවන් නේ. මේ පැත්තට ගිහින් මෙන්න මෙතෙන්ට වැටෙනවා. තේරුණාද? මේ පැත්තේ තිබ්බ ඔයිල් ටික
මේ පැත්තෙන් මේකට යනවා. මෙන්න මේකට වෙනවා. දැන් තේරුණාද? ඔව්. කිය. දැන් තේරුණාද? දැන් තේරුණාද ක්‍රියාවලිය? හරි. තේරුණාද පුතේ? හරි. දැන් තේරුණාද? හරි. ඒක ආයෙත් පිටිපස්සට ගන්නකොට පුතේ තව අවස්ථාවක් තියෙනවා එතෙන්දි කියලා දෙන්නම්. මේක ආයෙ පිටිපස්සට ගන්නවා නම් මෙහෙමයි වෙන්නේ. හරිද? දැන් මේක දැන් අහනවනේ මේක පිටිපස්සට ගන්න කොහොමද කියලා. පිටිපස්සට ගන්නවා නම් පුතේ මේ ඊතල දෙක තියෙන්න ඕනේ මෙහෙම අනිත් පැත්තට. ඔන්න ඔහොම. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් තෙල් ටික මෙහෙම යන්න පුළුවන්. දැන් මේකට අදාළව එහෙම කරන්න බෑ. ඇයි ඒ? දැන් මේකට අදාළව නම් මෙතනින් මේ ඔයිල් ටික දුන්නාම හරිද? දැන් මෙතන මෝටරයක් තියෙන්න බෑ. ඒකට අදාළව මෙහෙම පිටිපස්සට එන්න බෑ. හරිද? පිටිපස්සට එනවනම් මේ අදාළ මේ සිස්ටම් එකක් මේ පැත්තට තියෙන්නත් ඕන. දැන් මේක අපි කතා කරන්නේ එහෙම දිශාපාලන කපාටයක් ගැන නෙමෙයි. හරිද? හරි. හරි. තව මේ උත්තර තියෙනවා හින්දා එතෙන්දී යනකොට වැඩේ කියලා දෙන්නම්. හරි. අනිත් පැත්තට එන විදිය. හරි. මොකද කරේ පළවෙනි එක දැම්මා. පළවෙනි අවස්ථාව දාලා බැලුවා. හරිද? පළවෙනි අවස්ථාව දාලා බැලුවා. හොඳ? මෙන්න මෙතෙන්ට පළවෙනි අවස්ථාව දාලා බැලුවා. පළවෙනි අවස්ථාව දාලා බැලුවාම පද්ධතිය අවුලක් නැහැ වැඩ කරනෝනේ. එහෙනම් පළවෙනි එක හරි පුතේ. පළවෙනි අවස්ථාව හරි. පද්ධතිය හොඳට වැඩ කරනවා. පද්ධතිය හොඳට වැඩ කරනවා. දෙවැනි අවස්ථාව බැලුවාම මෙන්න දෙවැනි අවස්ථාව. මෙන්න මම අරන් එනවා. මෙන්න දෙවැනි අවස්ථාව කියනවා. තියෙන්නේ මෙහෙමයි පුතේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔන්න ඔහොමයි තියෙන්නේ. කෝ එක මෙන්න එක මෙන්න දෙක මෙන්න තුන මෙන්න හතර පුතේ ඒ අවස්ථාව ගෙනල්ලා දාන්න මේකට. ඒ අවස්ථාවක් ගෙනල්ලා මෙන්න මේ පී කොටුවට දාන්න. මෙන්න මේ පී කොටුවට දාන්න. කොහොමද දාන්නේ? 1 2 කෝ එක මෙන්න මෙතන එක මෙන්න ඒක ගෙනල්ලා පුතේ මෙන්න මෙතනින් ඉන්ලට් වෙන වෑල් එකට. ඒ කියන්නේ නලයට. ඔන්න එක. මෙහෙමයි තියෙන්නේ. ඔන්න දෙක. ඔන්න ඔහොමනේ තියෙන්නේ. මෙන්න 3 4 අවස්ථාව. පැහැදිලිද? මෙන්න මේ අවස්ථාවේ 1 කියන එක මෙන්න 2 කියන එක මෙන්න 3 කියන එක මෙන්න 4 කියන එක මෙන්න. පැහැදිලිද? පැහැදිලිද? ඉස්සෙල්ලා පළවෙනි අවස්ථාව ගෙනල්ලා මෙතෙන්ට දැම්මා. දැන් දෙවෙනි අවස්ථාව ගෙනල්ලා මෙතෙන්ට දානවා. හරිද? දැන් මොකද වෙන්නේ පුතේ? දැන් මොකද වෙන්නේ? මෙතනින් තෙල් ටික එනෝ මෙහෙම එනෝ මෙහෙම එනෝ මෙතෙන්ට එනෝ මේ නල මාර්ගයෙන් මෙතෙන්ට යන්න බෑ. මේකෙන් කියන්නේ පුතේ ඕෆ් අවස්ථාව. ඒ කියන්නේ බ්ලොක් කරලා තියෙන්නේ. මෙතන වෑල් එක වැඩ කරන්නේ නැහැ. වහලා තියෙනවා කියන එක කියන්නේ. මෙතනින් මෙහෙම එනෝ මෙතනින් උඩට යන්නේ නැහැ. මෙහෙම මේ පැත්තට යන්නෙත් නැහැ. මෙහෙම මේ පැත්තට යන්නෙත් නැහැ. මේ පැත්තට යන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. තරලය ගමන් කරන්න බෑ. තරලය ගමන් කරවන්නේ නැහැ. ඇයි මේ දිශා දෙක සම්බන්ධ කරලා නැහැ. මේක කියන්නේ වහලයි කියලා. දිශා දෙක සම්බන්ධ කරලා නැහැ කියලා කියන්නේ. ඒක නිසා මේක වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේ පිස්ටන් එක මේ පැත්තට යන්නෙත් නැහැ පුතේ. මේ පැත්තට යන්නෙත් නැහැ. තේරුණාද? පැහැදිලිද? මේ පැත්තට යන්නෙත් නැහැ. මේ පැත්තට යන්නෙත් නැහැ. තේරුණාද? හරි. පුතේ මතක තියාගන්න දිශාපාලන කපාටයක මේ වගේ ඕෆ් අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. එහෙම නැත්නම් වැරදි. ඒ කියන්නේ 3 දිශාපාලන කපාටයක් වුණත් 5 2 3 දිශාපාලන කපාටයක් වුණත් 2 1 දිශාපාලන කපාටයක් වුණත් එක අවස්ථාවක් තියෙන්න ඕන ඕෆ් අවස්ථාවක් වෙලා. ඒ කියන්නේ පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියන ඕෆ් අවස්ථාවක් වෙලා මේ වගේ එක අවස්ථාවක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක වැරදි. තේරුණාද? එහෙනම් මේකට අදාළ එක අවස්ථාවක් තියෙනවා මොකද්ද? ඕෆ් අවස්ථාවක්. ඒක නිසා මේ උත්තරය ගන්නත් පුළුවන්. හරිද? එක අවස්ථාවක් තියෙනවා පද්ධතිය හොඳට වැඩ කරනවා. තව අවස්ථාවක් තියෙනවා ඕෆ් අවස්ථාව. ඒක නිසා ඒක ගන්නත් පුළුවන්. ඕෆ් අවස්ථාවකුත් අනිවාර්යයෙන්ම පද්ධතියකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. හරිනේ? දැන් ගේමු තුන්වෙනි අවස්ථාව. පළවෙනි උත්තරේ තුන්වෙනි අවස්ථාවගේ. ගෙනල්ලා දාමුද? කොහොමද දාන්නේ? මෙන්න ඊතලේ 1 2 1 2 කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි. මේ 3 4 කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි. හරි නේද? මෙන්න 1 මෙන්න 2 මෙන්න 3
මෙන්න 4. හරිනේ? හරි. දැන් බලමුද? මෙතනින් ඔයිල් ටික එනවා. මෙහෙම ඔයිල් ටික මේ විදිහට එනවා. මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා මෙතනින් උඩට යන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ ඊතලයේ තියෙන්නේ මෙහෙම පල්ලෙහාට එනවායි කියලා. එහෙනම් මෙතනින් උඩට යන්න බෑ. තේරුණාද? මෙතනින් උඩට යන්න බෑ. එහෙනම් මෙහෙම උඩට ගිහිල්ලා මේ පැත්තේ සම්බන්ධ වෙන්න කිසිම විදියක් නැහැ. එහෙනම් තුන්වෙනි අවස්ථාවේදී මෙතනින් එන ඔයිල් ටික මේ පද්ධතියට යනවද ගමන් කරනවද නැහැ. එහෙනම් තුන්වෙනි අවස්ථාව වැරදි. එහෙනම් පළවෙනි ආන්සර් එක ගන්න බෑ. තේරුණාද? පළවෙනි ආන්සර් එකේ වැඩි. කියන්න බලන්න තේරුණාද කියලා. කියන්න හයිඩ්‍රොලික් සිස්ටම් එකක් වැඩ කරන හැටි තේරුණාද? තව ටිකක් තේරෙන්න මම දෙවෙනි එකත් හදලා පෙන්නන්නද? නියමයි. දෙවෙනි එකත් මම හදලා පෙන්නන්නද? තව ටිකක් තේරෙන්න දෙවෙනි එකත් හදලා පෙන්නන්න. ගැටලුවක් වගේ නේ. හරි. දෙවෙනි එකේ තියෙන ඔන්න ආන්සර් දෙක. හොඳයි. ආන්සර් දෙක ගන්න හදන්නේ. ආන්සර් දෙක තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් උන ඔයාලට පුළුවන්. දැන් බලන්නකො මේ. දැන් අර කවුරු කියපු කතන්දරේ තේරෙනවද? කවුරු? කවුරු කියපු කතාව තේරෙනවද? කවුරුවක් කියන්නේ මෙන්න. දැන් මෙතන අපි කවුරුවක් කියපුනේ. කවුරුවක් කියන්නේ මොකක්ද නම? අර එන ද්‍රවය ඇතුල් වෙන්න පුළුවන් තැනක්. හෝ එළියට යන්න පුළුවන් තැනකට අපි කියනවා කවුළුවක් කියලා. මෙතනින් ඇතුල් වෙන්න පුළුවන්, මෙතන එළියට යන්න පුළුවන්. මෙතනිනුත් එහෙමයි, මෙතනිනුත් එහෙමයි, මෙතනිනුත් එහෙමයි. ආන්ගේ වගේ තැනකට තමයි කවුළුවක් කියලා කියන්නේ. කවුළුවක් කියලා කියන්නේ. තේරුණානේ? මෙතනින් ඇතුල් වෙන්න පුළුවන් නේ මෙන්න මෙතනින් ද්‍රවය. අන්න එතනට කිව්වා කවුළුවක් කියලා. මෙතනින් එළියට යන්න පුළුවන් නේ. අන්න එතනට කිව්වා කවුළුවක් කියලා. මෙන්න එක කවුළුව දෙක කවුළුව. මෙතනින් ඇතුල් වෙන්න පුළුවන් තුන කවුළුව හතර කවුළුව. මම දෙවෙනි උත්තරේත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නද? හරි. දෙවෙනි උත්තරේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙතෙන්ට දාන්නම් 1 මෙතෙන් දාන්නම් 2 3 4 ඕෆ් අවස්ථාවකුත් තියෙනවා මෙන්න මේ විදිහට තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් අපි බලමු මේකට සප්ලයි ඇප්ලයි කරලා. පළවෙනි අවස්ථාව දාමුද? පළවෙනි අවස්ථාව මෙන්න මෙහෙමයි තියෙන්නේ. දෙවෙනි උත්තරේ පළවෙනි අවස්ථාව මෙහෙමයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි. ඔන්න ඔහම තියෙන්නේ. හරි. මෙන්න මේ අර මෙතනින් තෙල් ටික එන නලය. හරිද? අන්න එතෙන්ට තියෙනවා පළවෙනි අවස්ථාවේ මෙහෙම සම්බන්ධ කරලා. ඔන්න ඔහම. හරිනේ? ඔන්න ඔහම සම්බන්ධ කරලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඔන්න ඔහම. දැන් බලමුද අපි මේක වැඩ කරන විදිය? තේරුණාද? වැඩ කරන විදිය බලමුද? ඔන්න බලන්න කියන්නේ කොහොමද? හරිද? ෂෙයාර් කරන බලන්න. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ එන හැටි. හරිද? ඔන්න බලන්න. මෙතනින් මෙන්න මෙහෙම යනවා. හරිද? මෙන්න මෙහෙම යනවා. මෙතනින් වැඩේ පටන් ගන්නවා. මෙතනින් වැඩේ පටන් ගන්නවා. මේ විදිහට ගමන් කරනවා. හරිද? මේ තෙල් ටික මෙතෙන්ට ආවා. හරිද? චේරුක හරිද? මේ තෙල් ටික මෙතෙන්ට ආවා. මේ මෙතෙන්ට ඇවිල්ලා ඊතලයේ තියෙන කොහෙටද? මේ පැත්තට. මෙන්න මේ නලයට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. එහෙනම් ඒ ඊතලේ මේ පැත්තටනේ මේ ද්‍රවය මෙතෙන්ට ඇවිල්ලා එතනින් මෙතෙන්ට යනවා. මේ පැත්තට යනවා. ඇයි ඊතලේ මේ පැත්තට ගිහිල්ලා මේ නලයට සම්බන්ධ වෙනවා. හරිද? මේ නලයට සම්බන්ධ වෙලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ තමයි දැන් ඔයිල් ටික පිරෙන්නේ. මෙන්න මේ පැත්තේ තමයි ඔයිල් ටික පිරෙන්නේ. එන්න මේ පැත්තේ ඔයිල් ටික පිරෙනකොට මොකද වෙන්නේ? මෙහිම තිප්පෙක මේ පැත්තට එනවා. මේ පැත්තට එනවා. අයියේ. මෙතනින් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ තමයි පිරෙන්නේ. ඒ පැත්තේ පිරෙනකොට මේ ටික මේ පැත්තට එනවා. මේ පිස්ටන් එක මේ පැත්තට එනවා. එතකොට මේ තිප්ප ඔයිල් ටිකෝ ආන්ගේ ඔයිල් ටික මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙන්න සප්ලයි වෙනවා. සම්පූර්ණ වෙනවා. පැහැදිලිද? මේ පැත්තෙන් ඔයිල් ටික ආවා මෙහෙම ආවා මෙතෙන්ට ආවා. දිශාව තියෙන කොහෙද මෙහෙට යන්නේ කියලා. එහෙනම් මේ පැත්තට ගියා. මෙතනින් මෙහෙම ගිහලා ඇතුළට ගියා. මෙතන ඔයිල් තියෙනවනේ. ඒ ටිකට මේක එන්න පිරෙනවා. පිරෙනකොට මොකද වෙන්නේ? මේ පිස්ටන් එක මෙහෙට යනවා. මේ පිස්ටන් එක මෙහෙට යන කලින් මේ කවුළු ඇතුලේ තිබ්බ ඔයිල් ටික මොකද වෙන්නේ? ආන්ගේ ටික මේ පැත්තට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මේ පැත්තට යන්නේ. ඒ ඉතලේ මෙහෙටනේ. මෙහෙම ගිහිල්ලා මේ තෙල් දෙන්නට යනවා. ගිහිල්ලා පරිපතේ සම්පූර්ණ පද්ධතිය සම්පූර්ණ වෙනවා. හරිනේ? එහෙනම් මේ අවස්ථාව ගන්න පුළුවන්ද බැද්ද? පුළුවන්. ඕෆ් අවස්ථාවකුත් තියෙනවා. වැඩ කරන්නේ නැති අවස්ථාවක්. එහෙනම් ඒක ගන්නත් පුළුවන්. හරිනේ? තුන්වෙනි අවස්ථාව දාලා බලමු. තුන්වෙනි අවස්ථාව දැන් මම කොහොමද දෙන්නේ? මේ පැත්තට ඊතලයක් තියෙනවා. කොහොම? මේ පැත්තට ඊතලයක් තියෙනවා මෙහෙම.
මොකද වෙන්නේ මේ ද්‍රවය මේ පැත්තට මෙහෙම එනවා. මෙතන වහලා තියෙන්නේ මෙහෙට යන්න බෑ. එහෙනම් තුන්වෙනි අවස්ථාව ගන්න බෑ. හරිනේ. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. දැන් බලමු තුන්වෙනි උත්තරේ එනවා. තුන්වෙනි උත්තරේ දෙන්නේ මෙහෙමයි. හරිද? ඔන්න තුන්වෙනි ආන්සර් එකේ තියෙන උත්තරේ. හරිද? මෙහෙමයි තියෙන්නේ. මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන 1 කියලා කියමු, 2 කියමු, 3 කියමු, 4 කියමු. ඕෆ් අවස්ථාවක් තියෙනවා. අනිත් පීතල දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙම. හරිනේ? හරි. අපි බලමු වැඩ කරන විදිය. බලමු. හයිඩ්‍රොලික් පද්ධතිය. පළවෙනි අවස්ථාව අරගෙන මු පළවෙනි අවස්ථාව දාමු මේකට කොහොමද වැඩ කරන්නේ? ඊතලේ මෙන්න පළවෙනි අවස්ථාව. ඊතලේ තියෙන්නේ කොහොමද? උඩට. ඔන්න ඔහමයි මෙහෙම. එහෙනම් මෙතන දාමු මෙහෙම. හරි. කොහොමද වැඩ කරන්නේ? මෙතනින් ඔය ටික එනවා මෙහෙම එනවා මෙතනින් උඩට යනවා. හරිද? මෙතනින් උඩට යනවා මෙතනින් ගිහිල්ලා මේ පැත්තේ පිරෙනවා අවුලක් නැහැ. එහෙනම් එක්ස්ටර්න් එක මෙහෙට එනවා. මේ පැත්තේ තියෙන පොයින්ට් එක මෙහෙම ඇවිල්ලා මේ ඉතලෙන් මෙහෙටනේ මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙට සම්බන්ධ වෙනවා. අවුලක් නැහැ. පළවෙනි එක හරි. දෙවෙනි එක හරිද? ඕෆ් අවස්ථාවක් අනිවාර්යෙන් තියෙන්න බෑ. ඕෆ් අවස්ථාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ හින්දා දෙවෙනි එක හරි. තුන්වෙනි එක බලමුද? තුන්වෙනි එක තියෙන්නේ මෙහෙම. තුන්වෙනි එක තියෙන්නේ මෙතනින් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඉතලයක් දාලා ඔන්නෝම මෙතනින් මෙහෙම සම්බන්ධ කරලා තියෙන ඉතලයක් දාලා. දැන් කොහොමද වෙන්නේ වැඩේ? මෙහෙම ඔයිල් ටික මේ ආවා. මෙතනින් මේ පැත්තට ගියා. පුළුවන් ද යන්න පුළුවන්. ඉතලේ මෙහෙට තියෙන්නේ. එහෙනම් මෙතනින් මේ පැත්තට ගියා. මෙහෙම ඔයිල් ටික ඇවිල්ලා මෙතනින් මෙහෙට ගියා. මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ පිරුණා. මේ පැත්තේ පිරුණකොට මේ පිස්ටන් එක මෙහෙට යනවා. ඒ කියන්නේ මේ අත්ත මෙහෙට යනවා. මේක මෙහෙට යනවා. එහෙනම් මේ පැත්තේ තියෙන ඔයිල් ටික මේක ඔළුවේ. ඒ ටික මෙන්න මෙහෙම ඇවිල්ලා මේ පැත්තේ මෙහෙට ඇවිල්ලා මෙතනින් මෙහෙට ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා පරිපතේ සම්පූර්ණ වෙනවා. පද්ධතිය සම්පූර්ණ වෙනවා. දැන් ඒකත් හරි. එහෙනම් තුන්වෙනි ආන්සර් එක ගන්න පුළුවන් බැරිද? ආන්සර් එක තමයි 3. ආන්සර් එක තමයි 3. හරිද? ආන්සර් එක තමයි 3. හරිනේ? ආන්සර් එක තමයි 3. තේරුණාද? කියන්න තේරුණාද කියලා මම ඒ උත්තර ගත්ත විදිය. chat එකට දාන්න හැමෝම මම යන්න. මොකද මේ 43 වෙනි ප්‍රශ්නේ එහෙම ඔයාලට වැඩි ටච් වෙලා නැහැ. ඒක නිසා තමයි මම මේ වර්ගන කරන්නේ. මේ ප්‍රශ්න ටික තෝරාගත්ත ප්‍රශ්න ටික මම මේ කරන්නේ. ඔයාලට මේක ටච් වෙලා නැහැ කොහෙන්වත්. හරිද? ඔව් අනිත් විෂයනොත් එහෙම තමයි. සියලුම විෂයන් එහෙමයි. ET SFT ICT මේ වෙලාවේ කරන්න කියලා ඒක තමයි කරන්න ඕනේ. එහෙම තමයි කරන්නේ. එහෙම තමයි මමත් කරේ. එහෙම තමයි කරන්නේ. හරියට විෂය ගැන දන්න කෙනෙක් එහෙම තමයි කරන්නේ. හරිනේ? පාඩම් කරන්නේ. මම මේක දැන් මේ කියන මම දන්නේ 4 5 වෙනි වතාව. මේ වෙලාවේ පාඩම් කරනවා නම් ඒක ඇවිල්ලා ඇත්තටම මේ මෝඩකමක්. හරිද? ඒක ඔයා කරන සම්පූර්ණ මෝඩකමක්. ඒක ඔයාලට තේරෙන්නේ මෙතෙන්දී නෙමෙයි. එක්සෑම් එකට වාඩි වුණාම තමයි තේරෙන්නේ. මොකද ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. එක්සෑම් එකේදී වගේ බලන්නේ මොකද්ද? පේපර් එකක් ලියන ස්කිල් එකක් බලන්න. හරිනේ? ඒක යොදවලා කොහොමද පේපරේ ලියන්නේ කියලා දැන් බලන්න. ඒ දැනුම යොදවලා පේපරේ ලියන්නේ කොහොමද කියලා බලන්න. එතන ඒක තමයි දැන් හුරු වෙන්න ඕන. ඒකයි දැන් ප්‍රැක්ටිස් වෙන්නේ. තේරුණානේ? අඩුම තරමේ පුතේ පේපර් එකක් කරනවා නම් මේ පේපර් ටික අවුරුද්දක්වත් ප්‍රැක්ටිස් කරවන්න ඕන. දැන් ඔයාලා මට ඇත්තටම සෙට් උනේ පෙබරවාරි වල. දැන් මගේ 28 ප්‍රෝග්‍රෑම් එකේ මම අලුතෙන් පේපර් බුක් එකක් හදලා දෙන්නේ පිටු 400 විතර. 28 ළමගේ මගේ අලුත් සුපිරි බැච් එකට. එතනින් මම බැච් එක ක්ලියර් දානවා අලුතෙන්. ඒ ළමයිට. එතකොට මම එයාලට කියලා දෙන්නේ 12 වසරේ 8 වෙනි මාසේ වගේ වෙනකොට ඒ කියන්නේ අවුරුද්දේ මාස 8ක් විතර ගියාම තීර සම්පූර්ණ කියන්නේ. එතකොට අපි පේපර් බුක් එක පටන් ගන්නවා. එතකොට අවුරුද්දක් ඔයා එක්සෑම් එකට යනකම්ම අපි එක දිගට අවුරුද්දක් පේපර්ස් වලට ලියවන්න වෙනවා කියලා. හරිද?
මගේ අලුත් පැච් එක. දැන් එතකොට ඔයාලට මට එහෙම කරන්න බැරි වුණානේ. ඔයාලට කරන්න පුළුවන් උනේ පෙබරවාරි වගේ මාස තුනකට තමයි මම ඔයාලගේ පැච් එකක් ගත්තේ. එතකොට මොකක්ද උනේ මට රිවිෂන් කියලා මේව කියලා දෙන්නත් උනා. හරිනේ? මේව කියලා දෙන්නේ නැතුව මේ පාඩම් කරවන්න නැතුව මේ පාඩම් වල මුලින්ම කියලා දෙන්නත් උනානේ මට. එහෙම කරවන්න නැතුව අර පේපර් කරන්න බෑනේ. මම පළවෙනි දවසේ පේපර් එකක් දීලා මට්ටම් බැලුවනේ. 0 ලෙවල් තියෙන්නේ ඔක්කොම. තේරුණාද? ඉතින් ඒක තමයි මට වෙලාව කිව්වේ. මේ වැඩේ කරන්න. නමුත් දැන් ඔයා යම්කිසි ස්ථාවර මට්ටමකට ඇවිල්ලා ඉන්නවා. හරිද? ඕවරෝල් ගත්තොත් සියලුම ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් සියලු දෙනාම C මට්ටමක ඉන්නවා. C මට්ටමක ඉන්නද? ඔයා නොදැනුවත් වුණාට ඔය C මට්ටමක දැන් ඉන්නවා. තේරුණාද? වෙන්න ඕන මොකද්ද? මේ මාසේ මේක හරියට කරොත් ඔයා යනවා B මට්ටමකට නැත්නම් A මට්ටමකට. බලන්න නැද්ද කියලා. ඒකම එහෙම තමයි. හරිනේ? සමස්තයක් වශයෙන් ගත්තොත් ඔයා දැන් C මට්ටමක ඉන්නවා. තේරුණාද? පැහැදිලිද? මේ කියන්නේ C මට්ටමකට අදාළ දැනුම දැන් ඔයාගේ ගාව තියෙනවා. ඒක තමයි මම කියන්නේ. හරිනේ? මේ මාසය ඇතුළත මම කලින් කියපු විදිහට වැඩ ටික කරමු. ඔයා අනිවාර්යෙන් ඉහළ මට්ටමකට එන්න. වීසා මාර්ථයකට එන්න. මට ඒක විශ්වාසයි. පැහැදිලිද? තේරුණාද? ඒක නිසා තවදුරටත් අර විදිහේ වැඩේ කරන්න එපා. කරගෙන යනවනම්. හරිනේ? මම හිතුවේ නෑ ඔයාලා මේ විදිහට වැඩේ කරගෙන යනවා ඇති කියලා. මොකද මම කලින් ඔයාලට කියපු නිසා අර ස්පෙෂල් මීටින් එකක් කරා මම කිව්වේ කරන්න ඕන වැඩ ටික. ඒක නිසා මම හිතුවේ අර විදිහට වැඩ ටික වෙනවා කියලා. පස්සේ අර සම්පස්සරම් මොනවද තමයි කිව්වේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙයි කියලා. ඔයාලා මේ එහෙම වැඩ කරන්නේ නැහැ කියලා. හරිනේ? හරිද? හරිද? හරි. ඒක නිසා ඒ වැඩේ නම් කරන්න එපා. හරිනේ? මේ මාසේ පුල් බර දාලා මොකද කරන්න ඕන? පේපර්ස් කරන එක තමයි කරන්නේ. මම කියන්නේ 2019 පටන් ගන්න කරගෙන යන්න. තේරෙන්නේ නැති ඒවා ඇති. ඒව උත්තර පත්‍රය බලලා කරන්න, නෝට් එක බලලා කරන්න, නෝට් එකේ පාඩම් කරන්න. ඒ කියන්නේ නෝට් එක බලේ ප්‍රශ්න දාලා කොටස පාඩම් කරන්න. තේරෙන්නේ නැති ඒවා දාන්න මගේ මේ මට වොයිස් එකක් හරි කොටයක් හරි දාන්න. ඒ සෑම ප්‍රශ්නයකටම මම රිප්ලයි එකක් දාන්න. හරිද? ඔයාලට සෑම ප්‍රශ්නයකටම මම වෙලා තියෙන මෙසේජ් එකක් සෙන්ඩ් කරපුවාම රිප්ලයි එකක් දාලා දෙන්න. ඔයාලා විතරේ ප්‍රශ්න අහන්න නැත්නම් ඒ ප්‍රී ගෲප් එකේ ඔයාලගේ ගෲප් එකක් තිබුණේ කලින් මම හදලා. ඒකේ ළමයි සෑහෙන ප්‍රශ්න දානවා. මේක කොහොමද මේ කොහොමද ඒ ළමයට මම වොයිස් එකක් සෑහෙන්න යනවා. අපේ ඔය මොරොක් මේ ක්ලාස් එක දෙක තමයි දාන්නේ. හරිද? ඒ කියන්නේ උන් ටික තාමත් තීර පාඩම් කරන දෙකේ ඉන්නේ. හරිද? අර සිද්ධිය නෑ. හරිනේ? හරි. ඒක නිසා වහා මේ වැඩේ නවත්තන්න පේපර්ස් ටිකට යන්න. 2019 ඉඳලා වැඩේ පටන් ගන්න. හරිනේ? මාසයක් තියෙනවා කල් ඇති. 2019 ඉඳලා වැඩේ පටන් ගන්න පුළුවන් ඔයාලට. හරිනේ? MCQ ටික ඔයා කරගෙන ඉන්න. MCQ අමාරු ඒවා ටික මට දාන්න. ඒවා මම සාකච්ඡා කරගෙන ඉන්නම් ක්ලාස් එක ඇතුලේ. ඊට පස්සේ ඔයා මේ තනියෙන් පේපර් ලියන්න ඕන ළමයි ඈ. හරිද? දැන් අද දැන් හෙට පොයනේ දැන් හෙට අපේ ක්ලාස් එක තියෙනවනේ. හෙට ක්ලාස් එක වෙයින් මම අවසරව ගන්න නැහැ කියන්නේ. දේවරුවේ ටික අරගෙන ක්ලාස් එක ඉවර කරනවා. හරිද? ඉවර කරලා ඔයාලා කොහොමවත් රැට ක්ලාස් එක නෑ. රැ වෙනකොට ඉවර වෙනවා ක්ලාස් එක. හරිනේ? ඊට පස්සේ ඔයාට පුළුවන් පාස් පේපර් එකක් ගන්න. හරිද? පාස් පේපර් එකක් අරගෙන උදාහරණයක් 2020 ගන්නකො. හෙට 2020 පේපර් එක ගන්නකො. 2020 පේපරේ අරගෙන වෙලාව තියන්න රෑ 8ට. රෑ 8ට වැඩේ පටන් ගන්න. 8ට වැඩේ පටන්ගෙන 10ට ඉවර කරනවා. මොකද්ද? MCQ ටික වල ඉවරයි. පැය දෙක. එක්සෑම් එකේ වගේ වෙලාව තියන්න. වෙලාව තියලා ඔයා තනියෙන් පේපරේ කරන්න. තේරුණාද? තනියෙන් පේපරේ කරන්න. 2020 ගන්න හෙට 2019 කරනකො 2019 පටන් ගන්න තාම වැඩේ පටන් ගත්තේ නැත්තම් 2019 පේපරේ හිට ගන්න. 2019 පේපරේ හිට අරගෙන රෑ 8ට වැඩේ පටන් ගන්න. වෙලාව තියන්න රෑ 10ට. රෑ 10 වෙනකොට වැඩ ඉවර වෙනවා. හරිද? පැය දෙක යනකොට එක්සෑම් එකේ හැම ආන් පැය දෙකට ටාගට් කරලා පේපර් ලියන්න. MCQ ටික. තනියෙන් ලියන්න. හරිද? තනියෙන් ලියලා ඒ වැඩ ඉවර කරන්න. ඉවර කළා හරිද? ඒ වැඩ ඉවර කළා ඔන්න 10ට ඒ වැඩ ඉවරයිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? 10 විනාඩි 15ක් ගන්න. විනාඩි 15ක් කොහෙත් නැහැ. විනාඩි 5ක් 10ක් ඇතුලේ උත්තර පත්‍රය අරගෙන ටක් ගාලා මාක් කරගෙන යන්න. හරි වැරදි මොනවද? MCQ කෝයක් හරිද කීයක් වරදිද කියලා. ඒ MCQ ඔයා ගහනකොට හරියට හිතලා හොඳට මතක් කරලා එක්සෑම් එකේ ඉන්නවා කියලා හිතාගෙන කරන්න. හරිද? අපිට මට දැන් ඔයාලා ක්ලාස් එකට ගෙන්නා එහෙම පේපර් එකක් දීලා කරන්න වෙලාවක් නැහැනේ. ඒක නිසා ඔයා විතරදි කරන්නේ එක්සෑම් එකේ ඉන්නවා වගේ. හරිද? එක්සෑම් එකේ ඉන්නවා වගේ කරන්න. කළා මොකද කරන්නේ? මොකද කරන්නේ? විනාඩි 5ක් අරගෙන හරි වැරදි ටක් ගාලා ලකුණු කරන්න. හරිද? හරි වැරදි ලකුණු කරනවා. 10 මේ විනාඩි පොඩි වෙලාවක් අරගෙන ලකුණු කරනවා. හරි ඊට පස්සේ මොකද කරන්නේ චූටි පොඩි මේ ඉන්ටර්වල් එකක් දාලා මොකද කරන්නේ අපේ මම ගෲප් එකේ දාලා තියෙන පුතේ 2019
ප්‍රශ්න පත්‍රයට දාලා MCQ 50 විවරණ ටික. අතින් අදලම ලියලා දාලා තියෙනවා. එකින් එක තේරුම් ගන්න පුළුවන් විදිහට. වැඩි එපා. ප්‍රශ්න 10ක් බලන්න. ප්‍රශ්න 10ක්. පළවෙනි ප්‍රශ්නේ ගන්න. මේක හරි ගියේ කොහොමද? මේක වැරදුනේ කොහොමද? සම්පූර්ණයෙන් ලියලා හදලා තියෙන සුපිරියට. අන්නේ විවරණේ කියවන්න. ඒ විවරණේ කියවලා ඒක පාඩම් කරන්න. හරිද? එතෙන්දි පොඩි අපහසුතාවය, ඒ කියන්නේ මතක නැති ගැටයක් හරි මේකේ මේ දේ මට මතක නැහැ. මෙන්න මෙතන මට පොඩ්ඩක් මතක නැහැ. විශාල කළ අඳින පරිමාණය ඒක පොඩ්ඩක් මතක නැහැ. අන්නටක් ගාලා අපේ නෝට් එකේ තියෙන ඩ්‍රෝවින් නෝට් එකේ විශාල කළ අඳින පරිමාණය මොකක්ද කියලා අන්න එතෙන්ට ගියා. ඒක කියෙව්වා, ඒක පාඩම් කරගන්න. එහෙමයි වෙන්නේ වැඩි. තේරුණානේ? එහෙම MCQ 50ක් 2019 මේ කරන්න සුපිරි දැනුමක් වෙනවා. 2020 කරන්න සුපිරි දැනුමක් වෙනවා. 2025 යනකම් එහෙම කරන්න. ඉස්සෙල්ලා 2024ට යනකම් එහෙම කරන්න. තේරුණාද? ලොකු දවසක් යන්නේ ඔය වැඩේට. හරිද? එහෙමයි කරන්න ඕන. මේ වෙලාවේ. නැතුව තියරි පාඩම් කරලා වැඩක් නැහැ. තියරි පාඩම් කරා කියන්නේ ඔයාලා කවර් වෙන එක පාඩමක් විතරයි. ඔයාලා පාඩම් කරන පාඩම විතරයි. නමුත් එක්සෑම් එකේදී එහෙම අහන්නේ. එක්සෑම් එකේදී අහන්නේ සම්පූර්ණ පාඩම් ටික. හරිනේ? ඒක නිසා ඒ වැරද්ද තවදුරටත් කරන්න එපා. හරිනේ? මට අපස්සට තමයි අද කිව්වේ මේ ඔය වැඩේ ඔයා කරනවා කියලා. මම හිතාගෙන හිටියේ ඔයා බං අර කලින් මීටින් එකක් කරගෙන කියලා දීපු නිසා ඒ පාත් එක යනවා කියලා. හරිද? අපස්සට කිව්වා මේ වෙන වැඩක් තමයි කරන්නේ. හරිනේ? ඒක නිසා ඒ වැඩේ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් නවත්තා. හරිනේ? ඔන්න මම දැන් කියලා දුන්නා. ආපු MCQ කොන්න විදියට. රචනා ව්‍යුහගත රචනා කරන්නේ කොහොමද? ඉස්සෙල්ලා රචනා ප්‍රශ්නේ ව්‍යුහගත රචනා එකයි ගන්න. ඔන්න 2019 අපේ MCQ එක 8 ඉඳන් 10 වෙනකම් කරලා ඉවර කරානේ. දැන් ඒක මහන්සි නා. දැන් හෙට කරා නම් අනිද්දාට ඔන්න අනිද්දා. වෙලාවක් දාගමු. වෙලාවක් දාගන්න පේපර් තුනටම වෙලාවක් දාගන්න. එහෙම අවුලක් නැහැ. ඒ ලෙවල් වැඩ කරනවත් එකයි. වෙලාවක් දාන සාමාන්‍යයෙන් උදේ 8 ඉඳලා ප්‍රී වෙලාවක් ගන්න. උදේ 8 ඉඳලා 9 10 11. පැය 3ක් තියෙනවාට. 9ට වාඩි වෙන මිනිස්සුගේ පැය 3ක් හරියට එක්සෑම් එකේ ඉන්නවා වගේ ව්‍යුහගත රචනායකයි ඉවර කරන්න. දන්න විදිහට ලියන්න. ඉතර වෙන්න ඕන. දන්න විදිහට ලියන්න. ව්‍යුහගත රචනායකයි පැය 3ක් අරගෙන එක්සෑම් එකේ ඉන්නවා කියලා හිතාගෙන ඔයා කරගෙන යන්න. හරිද? ලියන්න උත්තර. ලියාගෙන ගිහිල්ලා පුතේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔයා උත්තර පත්‍රය බල මේක බලන්නේ නැහැ. එහෙම බැලුවොත් එහෙම බලන්න එපා. ඒක වැඩක් නැහැ. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ව්‍යුහගත රචනායකේ දෙවෙනි ප්‍රශ්නේ කියමු. ව්‍යුහගත රචනායකේ දෙවෙනි ප්‍රශ්නේ. ඉස්සෙල්ලා පේපරේ ලියාගෙන ගිහිල්ලා නෙදියනේ. ඔන්න ව්‍යුහගත රචනායකේ දෙවෙනි ප්‍රශ්නය. අහලා තියෙන්නේ මොකෙන්ද අහලා තියෙන්නේ? අහලා තියෙනවා බිම් මැනුම සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. බිම් මැනුම සම්බන්ධව. බිම් මැනුම. හරිද? ප්‍රශ්නේ අහලා තියෙන තැන මොකද කරන්නේ? ටග් ගාලා ගිහිල්ලා අපේ නෝට් එක බැලුවා. ප්‍රශ්නේ අහලා තියෙන තැන ටග් ගාලා ගිහිල්ලා කොහෙද කියලා අපේ නෝට් එකේ බැලුවා. ආන්න නෝට් එකේ කියුවා. මොකද්ද? සාපේක්ෂ පිහිටීම භූමියක පිහිටීම නිර්ණය කරන ආකාරය. කොහොමද? සාපේක්ෂ පිහිටීම නිරපේක්ෂ පිහිටීම. ඔයාලා ඒක මතක නැත්නම් ඔයාටක් ගාලා ගිහලා මේ මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා අපේ නෝට් එක බැලුවා. අපේ ක්ලාස් එකේ නෝට් එක ක්ලියර්ලි ෂෝට් නෝට් එකක් ඇතිවලා ගාවා. එක්සෑම් එකෙන් අහන. එහෙම තමයි ඔයාලගේ නෝට් එක හදලා ඇත්තේ. ඔයාලට තේරෙන්නේ නැති වුණාට මම ඔයාලට නෝට් එක දීලා ඇත්තේ එහෙමයි. හරිද? මම ඔයාලට නෝට් එක ඔයාලට හදවල ඇත්තේ එක්සෑම් එකේදී අහන දේවල් ටික ඇතුළත් කරලා තමයි නෝට් එක හදවල තියෙන්නේ. හරිද? ඔයා බොරුවක් බලන්න. එහෙම තමයි ලස්සන නෝට් එකක් හදලා ඇත්තේ. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඔයාලට නොතේරුණාට ඔයා ලියාගෙන නැත්නම් එහෙම නෝට් එකක්. හරිනේ? බිම් මැනුමෙන් අන්න භූමියක කිසියම් ස්ථානයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර. අන්න ආකාර දෙකක් තියෙනවා. සාපේක්ෂයි නිරපේක්ෂයි. ටග් ගාලා ගියා අපේ නෝට් එකේ ලස්සනට ලියලා හයිලයිට් කරලා උත් ඇති. ආන් ඒක බැලුවා. ඒක මොකද කරේ? ටග් ගාලා පාඩම් කරගෙන ක්ලියර් කරගත්තා. මගේ නෝට් එකේ ටග් ගාලා පාඩම් කරලා වැඩේ ක්ලියර් කරගත්තා. හරිද? ක්ලියර් කරගෙන ඊට පස්සේ ක්ලියර් කරගත්තා. ඔන්න ඒක දැන් පාඩම් කරගෙන හරි. දැන් මොකද කරන්නේ? දැන් යන්න ඕන උත්තර පත්‍රය බලන්න. දැන් උත්තර පත්‍රය බලන්න ගිහිල්ලා කොහොමද ඔයා පාඩම් කළේට ඔයාට උත්තරේ තියෙනවනේ. ඒ උත්තරේ කොහොමද මේක ලියලා තියෙන්නේ? මාකින් ස්කේල් එකේ තියෙන්නේ කොහොමද? කොහොම ලිව්වොත්ද ලකුණු දෙන්නේ? කියලා ඒක ඔයා බලන්න ඕන. කොහෙන්ද බලන්නේ? උත්තර පත්‍රය. අන්න ඒක බලලා ඒක ලියන්න රතු පෑනේ. මෙහෙමයි ලියවෙන්නේ. තේරුණාද? පැහැදිලිද? ඒක උත්තර පත්‍රයෙන් බලන්න. ඒක කොහොමද ලියවෙන්න ඕන කියලා ඒක ලියන්න රතු පෑනේ. දැනුම මෙතෙන්දි පාඩම් කරපු නිසා තියෙනවා. දැන් ඒක රතු පෑනෙන් ලියන්න. ලියලා මොකද කරන්නේ? අන්න වැඩේ කම්ප්ලීට් කරන්න. තේරුණාද? එහෙමයි වැඩේ කෙරෙන්නේ. ඒ විදියටයි වැඩ කරන්නේ. හරිද?
මේ මාස පරිමයක් කිව්වොත් පුතේ අන්තිම මාස 3 ඔය විදිහට කරන්න පුළුවන් නම් කොට. දැන් ඉතින් වෙලාව නැහැනේ. අන්තිම මාසෙවත් ඕක කරන්න. මේ කරන වැඩේ හරියට කරන්න. හරියට කරපල්ලා කරන එක. එතකොට හරි. හරිනේ? තේරුණාද? හැමෝටම තේරුණාද කියලා කියන්න. හැමෝටම තේරුණාද කියන්න. චැට් එකට දාන්න. හැමෝටම තේරුණාද? කියන්න. බල මම කියනවට කරපල්ලකෝ. කළ බලපල්ලකෝ හොඳ නරක. හරිද? මෙහෙමයි බං කරන්න ඕන. රෑන්ක් දානවා, ඩිස්ට්‍රික්ට් රෑන්ක් දානවා, රිසල්ට් දානවා කරන්නෙම මෙහෙමයි බං. උන් කරන්නේ උන්ගේ සිලබස් එක සම්පූර්ණයෙන් මාස 3කට විතර ඉවර කරගෙන කලින් එතන ඉඳන් ෆුල් හෙවි දාලා සුපිරියර්ම ෆුල් පේපර්ස් කරනවා විවරණය කරනවා. ඉවරය නොබලා. එහෙමයි කරන්නේ. එහෙම කරලා තමයි රිසල්ට් දාන්නේ. හරිනේ? ළමයි chat එක දාන්න තේරුණාද කියලා? මම මේ කියපොදි වැඩ කරන විදිය මේ මාසේ තේරුණානේ? ඔන්න ඔය විදිහට කරන්නකො පුතේ වැඩ ටික. ඔය විදිහට වැඩ ටික කරන්න. මේ මාසේ ඔය විදිහට වැඩ ටික කරන්න මැනේජ් කරගන්න. ඕක ප්ලෑන් එකක් හදන්නකො. අද අපේ ලෙසන් එක වුණාම ඔයා ප්ලෑන් එකක් හදන්න ඕක කරගන්න. ඔය විදිහට කරන්න. හරිනේ? ඒ කියන්නේ එක දවසකට ප්‍රී තියෙන දවසකට සම්පූර්ණ මේ ප්‍රී තියෙන දවසකට ඔයාලට පුළුවන් එක දවසක් ප්‍රී නම් පුතේ පේපර් දෙකක් විතර කරලා ඉවර කරන්න පුළුවන් එක දවසේ. තේරුණාද? සම්පූර්ණ ප්‍රී තියෙනවා නම් ඔයාලට පේපර් දෙකක් විතර කරලා ඉවර කරන්න පුළුවන් එක දවසේ ඉන්නේ. පුළුවන් එහෙම MCQ එකක් උදේ MCQ පැය දෙකක් කරලා ඒක ඉවර කරන්න පුළුවන්. ආපහු හවසට ඕන රචනා ප්‍රශ්නයක් පැය 3ක් කරගෙන ඒක ඉවර කරන්න පුළුවන් නේ. ප්‍රී තියෙන ගෙදරනේ ඉන්නේ. එහෙම පුළුවන් නේ ඉතින්. එහෙම කරන්න හොඳේ. හරිද? ඒ කියන්නේ උපරිම පුරේ පුළුවන් තරම් 2019 ඉඳලා ඉස්සෙල්ලා 2019 ඉඳලා 24ට යනකම් කරන්න. 25 එක මම තාම දැම්මේ නැහැනේ. ඒක නිසා 25 එක පොඩ්ඩක් තියලා හරි කමන්නේ. 2024ට යනකම් කරන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? 2020 මේ ටික ඉස්සෙල්ලා කරගනින්න. නිව් සිලබස් එකේ. මේ ටික කරගනින්න ඔය කියපු විදිහට සම්පූර්ණ පේපර් ටික. අවශ්‍ය දේවල් ටික දීලා තියෙනවා. MCQ ටික මම ඔක්කොම දීලා තියෙන්නේ. ව්‍යුහගත රචනායි වගේ උත්තර පත්‍රේ තියෙනවා. පේපරේ උත්තර පත්‍රේ තියෙන පාස් පේපරේ. ඒ ටික අරගෙන හරියට මේ වැඩේ කරගන්න. මේ ටික. ගොඩ යන්නේ නැද්ද බලන්න. අනිවාර්යෙන් ගොඩ. තේරුණාද? හරි. එහෙනම් හෙට ප්ලෑන් එකක් හදාගන්න. අද රැයට දැන් මේ රිසන් එක වුණා ප්ලෑන් එකක් හදාගෙන හොඳට කල්පනා කරලා මේ වැඩේ කරන්න. හරිනේ? හරි. 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 ඔය ගැන ප්‍රශ්න තියෙනවා තව මොනවා හරි ඔය chat එකට දාන්න. ප්‍රශ්න තියෙනවා දාන්න chat එකට. හෙට වෙනකොට ඉලෙක්ට්‍රොනික්ස් වල ගොඩක් සම්පූර්ණයෙන්ම වගේ 80කට විතර වාඩයක් ඉවර කරලා දෙනවා හෙට වෙනකොට. එතකොට මොකද වෙන්නේ? පාර ඉලෙක්ට්‍රොනික්ස් වල දාන්නත් පුළුවන්. හරිද? 80ක් විතර ඉවර කරලා දෙනවා. හරිද? ලබන මාස වෙනකොට නම් සම්පූර්ණ වැඩ කටයුතු මාත් නවත්තනවා. හරිනේ? සම්පූර්ණ වැඩ කටයුතු මාත් නවත්තනවා. නවත්තලා පේපර්ස් වැඩි තමයි බයි. හරිනේ? පේපර්ස් වැඩි තමයි බයි. හරිද? මට පුළුවන් උපරිමයක් කින් මම ඔයාලට කිව්වා කෙරෙන්න ඕන වැඩ ටිකක් මම ඔයාලට කිව්වා පුළුවන් උපරිමයක් මම ඔයාලට කරනවා මගෙත් එක්සෑම් යනවා ඒ අස්සේ මම පුළුවන් උපරිමයක් මම ඔයාලට කරනවා ඔයාගේ යුතුකම මොකද්ද මම කියපු වැඩ ටික ඒ විදියට පුළුවන් උපරිමයෙන් කරදාලා කරන එක තමයි අපේ යුතුකම හරිනේ මොකද මේ මාසෙ විතරයි ඔයාලට තියෙන්නේ මෙතන මේ මාසෙ පැන්නාම ඊට පස්සේ ආයි ෆ්‍රී තමයි තියෙන්නේ එච්චරයිනේ මේ මාසේ විතරයි ඔයාලට පැන ගන්න ඕනේ මේ මාසේ ඔයාගේ පුළුවන් එෆර්ට් එක දාන්න සියල්ල එච්චරයි පුළුවන් සියලු එෆර්ට් එක දාන්න. හරිනේ? හරි. රූපයේ පෙන්වා ඇති පරිදි 43 බලන්නේ. අපි 43 බලන්නේ. හරිනේ? MCQ 43 බලන්නේ. MCQ 43 බලන්නේ. රූපයේ පෙන්වා ඇති පරිදි කතිර ජැක්කුවක් භාවිතා කර කිලෝග්‍රෑම් 250ක භාරයක් ඔසවා ස්ථාවර ලෙස තබා ඇත. එහි කොටසෙහි ක්‍රියාත්මක වන බල වර්ගය කුමක්ද? එහි කොටසේ ක්‍රියාත්මක වන බල වර්ගය කුමක්ද?
එහි කොටසකදී ක්‍රියාත්මක වන බල වර්ගය මොකද්ද? හරි. අංක 1 තියෙනවා පුතේ ව්‍යාවර්ත බලයක් කියලා. ව්‍යාවර්ත බලයක්. ව්‍යාවර්ත බලයක්. ව්‍යාවර්ත බලයක් කියන්නේ මොකද්ද? ව්‍යාවර්ත බලයක් කියන්නේ ඇඹරුමකදී සාමාන්‍යයෙන් වැඩ කරන බලයක් තමයි පුතේ මොකද්ද? ව්‍යාවර්ත බලයක් කියලා කියන්නේ. හරිනේ? ඔන්න ඔහම ඇඹරුමක් තියෙන එතෙන්දි වැඩ කරන බලයක් තමයි පුතේ මොකද්ද? ඒ කියන්නේ දෙයක් මොනවා හරි මේ ඔන්න වගේ ඇඹරුමක් එක්ක තියෙන ඇඹරෙනවා නම් මොකක් හරි යකඩ කැල්ලක් අඹරනවා කියලා හිතන්නකෝ. ආන්ගේ වගේ ඇඹරුමකදී තමයි ඇඹරුමකදී පුතේ මේක ලියන්න ඕනේ නැහැ දැන්. ඇයි ඒ? ඔයාගේ ඔයා බලුවත් දන්නේ නැහැ. ඔයාගේ විවරණේ මම මේ වත්ින් ලියන ඉඳලා ලස්සනට දාලා තියෙනවා. හරිද? දාලා තියෙන්නේ මේවා. ඔයාට තියෙන ලස්සනට බලාගෙන යන්න. ඒක කොච්චර ලේසිද බලන්නකෝ. උඹලා වැඩ කරලා නැති වුණාට කොච්චර ගේමක් අහලා දීලා තියෙනවද කියලා බලන්නකෝ. උඹලා වැඩ කරලා නැහැ බලලා නැහැ. ඉතින් පට්ටම අවුල් නේ. පට්ටම අවුල් ඉතින් මම දන්නේ නැහැ වෙන ක්ලාස් එකකින් උනත් මේ ඔබට විවරණය කළා ඔහොම PDF එකක් දීලා තියෙනවද කියලා. එක පාස් පේපර් එකකට අදාළව MCQ 50කට. උඹලා දන්නවද ඒක MCQ 50ක් විවරණයක් හදන්න කොච්චර වෙලාවක් යනවද කියලා. අවමය දවස් 3ක් යනවා. අවමය දවස් 3ක් කියන්නේ පුතේ දවසට පැය 8ක් විතර වැඩ කරත් එහෙමයි. විවරණයක් හදන්න. නෝට් පෙන්නන්න ඕන. හරිද? උත්තර පහෙන් පහ එකින් එක බලන්න ඕන. ඇයි මේක වැරදුනේ? මට තේරුණාට බෑනේ. මට උඹලටත් මේක තේරුම් කරවන්න එපා. දැන් උඹලට මේක තේරුම් කරවන්න උගන්වන්න එපා. ඒක උගන්වන්න උඹලගේ ලෙවල් එකේ උගන්වන්න ඒක වෙනම හිතන්න ඕන. තේරුණාද? එහෙම තේරුණානේ? දැන් හයිඩ්‍රොලික්ස් දැන් කොහොමද හයිඩ්‍රොලික්ස් පාඩමක් කරන්න වෙලාවක් නැහැ. දැන් ඒක එතෙන්දි ගොඩ දාන්න ඒ සාකච්ඡාව ඇතුළතදී මට උඹලට ඒක ගොඩ දාන්න පාඩමේ දැනුම මට තිබ්බට වැඩක් නැහැ. ඒක එතෙන්ට ඇප්ලයි කරන විදිහත් තව යනවන වෙලාව. ඒවා ඒ සියලුම දේ ඇප්ලයි කරලා දැන් බලන්න මේ වර්ණාතල දාලා තියෙනවා. ඔබලා ඉතින් ඒව බලලා වැඩක් නැහැ නේද? ඒව බලලා නැහැ. ඒව බලන්නේ නැතෝ ඔය නෝට් ගොඩවල් පාඩම් කරලා වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. නෝට් ගොඩක් පාඩම් කරලා කමන්නේ. දීපු එක පේපර් එකකට ලියා ගන්න පුළුවන්. ඒත් බෑනේ. ඒත් බෑ. වැඩක් නැහැ නේද? එහෙම වැඩක් නැහැ. වැඩක් කරනවා නම් මහන්සි වෙනවා නම් කොල්ලනේ හරියට මහන්සි වෙන්න. නැත්තම් එපා. ඒක තමයි වැඩේ. වැඩක් කරනවා නම් වැඩේට බහින්න හරියට. නැත්තම් එපා. හරි ඒකට වැඩේ නැත්තම් ඔයාගේ තීරුමක් නැහැ. ඒ යොදවන කාලය. පැහැදිලිද? යොදවන කාලේ තීරුමක් නැහැ. උඹලා ඔය දවසක් අරගෙන කරන වැඩ ඇත්තටම බැලුවොත් පැය දෙකෙන් තුනෙන් කරන වැඩ ටිකක්. බොරුද? උඹලා දවසක් අරගෙන ඔය දවසක් පුරාම කරලා කියන පාඩම් කරනවා කියලා කරන්නේ පැය දෙකෙන් කරන වැඩ ටිකක්. හරිනේ? ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම බෑ. එහෙම වැඩක් නෑ කළා. එහෙම තේරුමක් නෑ. ඒ කියන්නේ මම කියන්නේ ඔය නෝට්. එහෙම වැඩක් නෑ. කරනවා නම් එහෙම නෙමෙයි. හරියට ફોකස් කරලා ලස්සනට වැඩේ කරන්න. මේවි කින් එක හඳුන්වලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න නැති එකේ තියෙන අවුක. හරිනේ? සම්පීඩන පීඩකයක් කියන්නේ සම්පීඩන බලයක් කියන්නේ මෙන්න මේ වගේ උඩින් සහ යටින් අපි මොකද කරන්නේ උඩින් යටින් වෙන්නත් පුළුවන් පුතේ සම්පීඩනය කරනවා නම් අපි දැන් මෙතෙන්දී උඩින් මේ මෙහෙම වගේ යකඩ ගැලක් තියෙන කියලා කියමුකෝ මේකට අපි උඩිනුත් බලයක් යොදනවා යටිනුත් බලයක් යොදනවා එහෙනම් මේ දෙකෙන් එන්න තෙරපෙනෝනේ තෙරපෙනෝ එහෙනම් මේකට කියනවා සම්පීඩන බලයක් සම්පීඩන බලයක් මේ පැත්තෙන් බලයකුයි මේ පැත්තෙන් බලයකුයි දුන්නොත් මොකද මේ තද වෙනෝනේ තෙරපීමක් වෙන්නේ ඒකටත් එහෙනම් අපි කියන්නේ මොකද්ද සම්පීඩන බලයක් සම්පීඩන බලයක් සම්පීඩන බලයක් තෙරපුමකදී සම්පීඩන බලයක් හරිනේ හරි ඔයාලගේ ප්‍රශ්නෙට තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මම මේ ප්‍රශ්නේ ගත්තේ පුතේ මේ ඔයාලා ටිකක් පටලවා ගන්න කියලා හිතලා ඒක හරිද මෙන්න මෙහෙම දෙයක් නේ තියෙන්නේ මෙතනින් දාලා තියෙනවා කිලෝග්‍රෑම් 250ක් මෙතනින් A කියලා දාලා තියෙනවා හරි මෙතනින් අපෙන් අහලා තියෙන්නේ පුතේ මොකද්ද A ලක්ෂයට අදාළව තියෙන බලය A ලක්ෂයට අදාළව තියෙන බලය තමයි අහලා තියෙන්නේ හරිනේ A ලක්ෂයට අදාළව බලය පුතේ A ලක්ෂයට අදාළව බලය මෙහෙමයි අපි පැනකෝ ඒ ලක්ෂයට දාලා බලේ මෙහෙම. දැන් මෙතනින් පල්ලෙහාට අපි බලයක් යොදන්නේ. මේව පල්ලෙහාට. ජැක් එකේ වගේ මේව පල්ලෙහාට.
මේක පොළොවේනේ තියෙන්නේ මේක බිම තමයි තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට බලයක් යොදනවා නම් මෙහෙම නේද බලය යන්නේ. මෙහෙම ගිහිල්ලා මේකෙන් දෙපැත්තට ඒ කියන්නේ මෙහෙම යනවා මොනවම තමයි තියෙන්නේ. බලය ක්‍රියාත්මක කරන. වඩා වඩා හොඳට මේක එෆෙක්ටිව් ගන්න ඕනේ බලය ක්‍රියාත්මක වෙන විදිහ. බල සමතුලිතතාවය යටතේ. හරිනේ? ඔන්න ඔක තමයි යන්නේ. දැන් මෙතනින් බලයක් දුන්නාම ඔයා මතක් කරගන්න දැන් මෙතනින් මෙහෙම පල්ලෙහාට තෙරපුම් බලයක් දෙනකොට මේක තෙරපුම් බලයක් දෙනකොට මොකද වෙන්නේ? කම්ප්‍රෙස් වෙලා. මෙන්න මෙහෙම පල්ලෙහාට තෙරපල තමයි තියෙන්නේ. ඔන්නෝම තෙරපීමක් තියෙන. තෙරපල. තෙරපීම් බලය. මෙන්න මෙහෙම පල්ලෙහාට තෙරපල තියෙන්නේ. යටිනුත් එහෙම. උඩට බලයක් එනවා. යටිනුත් උඩට බලයක් එනවා. තෙරපීම් බලයක් තමයි තියෙන්නේ. හරිද? මෙහෙම උඩින් බරක් දාලා තියෙන්නේ. ඇත්තටම මේ දණ්ඩ ගත්තොත් පුතේ මෙහෙම ආත්යන්‍ය බලයක් තියෙන. ඒක දෙපැත්තට ඇදෙනවා. දැන් මෙතනින් මේ විදිහට බලය මෙතන ක්‍රියාත්මක වෙනවා. මෙතනින් බලය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා මේ පැත්තට. මෙහෙම. එතකොට මේ දණ්ඩේ මොකද්ද වෙන්නේ? මේ දණ්ඩ මේ පැත්තට ඇදෙන්න බලනවා. හරිද? මේ දණ්ඩ මෙහෙට ඇදෙන්න බලනවා. මේ දණ්ඩේ නම් තියෙන්නේ මොකද්ද? ආතන්නේ බලයක්. ඇයි ආතන්නේ බලයක් තියෙන්නේ? දණ්ඩ නම් මෙහෙම දෙපැත්තට ඇදෙන්න බලන්නේ. හැබැයි මේ ඒ ලක්ෂය නම් තියෙන්නේ මොකද්ද පුතේ? සම්පීඩන බලයක්. ඒ කියන්නේ පල්ලෙහාට තෙරපල තියෙන්නේ. තෙරපලේ බලයට අපි කියමු මොකද්ද? සම්පීඩන බලය. සම්පීඩන බලය. සම්පීඩන බලයක් තමයි තියෙන්නේ. හරිනේ? සම්පීඩන බලයක් තමයි තියෙන්නේ. එහෙනම් උත්තරේ තියෙන්නේ ඒකට අදාළව සම්පීඩන බලය. දෙක. සම්පීඩන බලය. පුතේ ඕකට අදාළ ඇදීමකදී ආතන්‍ය බලය කොහොමද? ත්වරණයකදී බලය කොහොමද? ඒ ටික විවරණේ මම ඇතුලේ දාලා තියෙනවා. විවරණේ ඇතුලේ දාලා තියෙනවා. ඒ ටික එතන නෝට් එකක් වල ආවට මම හදලා ෂෝට් නෝට් එකක් වගේ පාන හදලා තියෙනවා. විවරණය. ඒ චුට්ට බලන්න. හරිනේ? ඒ ඩිංග ඒක බලන්න ඕන. හරි. හරිද? හරි. හරි. ඊට පස්සේ ඔයාට තව ඔය වගේ හදාගන්න බැරි ප්‍රශ්න ටිකක් බලන්න. ළමයි ඔය chat එකට මේ දාන පුතේ ඔයාලා දැන්